යක් විදිහට පුළුවන්. රයිට්. ඕකේ. ඉතින් මම ක්ලාස් එක ඇතුළතදී කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් මාකටිං විතරයි. හරිද? අනිත් දේ තමයි ඔයාලට ඩිස්ටර්බන්ස් එකක් එයි මෙතන මේ කට්ටිය මම ජොයින් කරගන්න එක හිතන්න එපා. මම ඔයාලගෙන් ක්ලාස් එකේ මූලිකවම ඉල්ලන්නේ අපි මේ කතා කරන දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා මේ වෙද්දී ස්ටඩි කරනවා නම් එහෙම නැත්නම් ඔයාලා මේ වෙද්දී ඉම්ප්ලිමන්ට් කරන්න යනවා නම් එහෙම නැත්නම් ඔයාලා මේ වෙද්දී ඔයාලගේ මොන හරි බිස්නස් එකක් සර්විස් එකක් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල එන්ගේජ් කරලා තියෙනවා නම් ඒකට ඉන්ක්ලූඩ් කරන්න. හරිද? දැන් අද අපි නිකන් හිතන්නකෝ අව්‍යානස් සම්බන්ධව මොනවා හරි දෙයක් කතා කරා කියලා. ඒක ඔයාලගේ ඩිජිටල් සර්විස් එකට ඉන්ක්ලූඩ් කරලා නැත්නම් මේ වෙද්දී අනිවාර්යයෙන්ම ඔයාලා ඒක ඉන්ක්ලූඩ් කළ යුතුමයි. හරිද? ඒත් එක්කම ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ කතා කරන දේවල් මේ ඉම්ප්ලිමන්ටේෂන්ස් එහෙම නැත්නම් මේ ස්ට්‍රැටජිස් අප්‍රෝච් කරාට පස්සේ ඔයාලට මොනවා හරි ඩවුට්ස් තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිකන් ඔයා හිතන විදිහේ සර්විස් එකක් එතනින් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයාලගේ ඔයා සෙටප් කරපු ඇඩ් එකේ මොන හරි වැරද්දක් තියෙන්න පුළුවන්. අන්න ඒ දේවල් මොකද අපි WhatsApp group එකක් වෙනම අරගන්නවා group එක වෙනුවෙන් ඒ කියන්නේ මේ ක්ලාස් එක වෙනුවෙන් මේ වෙලාවෙම ඔයාලා ඒක දාන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක මට සෝට් කරගන්න ඕන. ඒ වගේම තමයි ක්ලාස් එකේදී රෙකෝඩින් එක ඔයාලා අඩුම තරමේ දවසක් දෙකක්වත් අනිවාර්යයෙන්ම ඔයාලා ඒක අහන්න ඕන. මොකද හේතුව දැන් ඔයාට මේ වෙද්දි මගහැරෙන දේ සමහර වෙලාවට ඔයාලට තව ටික දවසකින් ඒක ඉන්ක්ලූඩ් කරන්න සිද්ධ වෙනවා. අන්න එතනදී ඔයාට ඒක අමතක වෙනවා. හැබැයි නිකන් හිතන්න දැන් අද මේ අපි කතා කරන දේ රෙකෝඩින් එක ඔයාලට බලන්න ටයිම් එකක් නැත්තම් ඔයා ඒක අහගෙන හරි ඉන්න. කියන්නේ සාමාන්‍ය හෙඩ්සෙට් එකක් යූස් කරගෙන නම් නිකමට හරි වෙන වැඩක් කරන ගමන් අහගෙන හරි ඉන්න. මොකද හේතුව අපි මේ කතා කරන වචන සමහර වෙලාවට ඔයාලට ෆැමිලියර් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ ඩිජිටල් මාකටිං වලදී යාළුවන්ට වැරදිච්ච දේ තමයි සමහර වචන බර වැඩි. නිකන් අපි හිතමු CR එකක් කරන්න එහෙම නැත්නම් අපි හිතමු මොකද CPM කියන්නේ මොකද්ද ඒත් එක්කම CRO කෙනෙක් වෙන්න කොහොමද මෙන්න මේ වගේ දේවල් කිව්වට පස්සේ සමහර වෙලාවට එයාලා බය වෙනවා මේ මොකද්ද මේ කියන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි ඔයාලා රෙගියුලර් එක පාවිච්චි කරනවා නම් ඒ වර්ඩින්ග්ස් පාවිච්චි කරනවා නම් ඔයාලට ඉමීඩියට්ලි එන්ගේජ් කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව මෙට්‍රික්ස් ඒ කියන්නේ මම හිතන්නේ ලංකාවේ කවුරුවත් කතා කරන්නේ නැති මෙට්‍රික්ස් සම්බන්ධව අපි කතා කරනවා. මොකද හේතුව Facebook ඇඩ්වර්ටයිසිං වලට ගියාට පස්සේ ඔයාලට මෙට්‍රික්ස් හොයාගන්න පුළුවන්. ඇඩ්ස් මැනේජර් වල සාමාන්‍යයෙන් 80කට 90කට එහා පැත්තේ. හරිද? දැන් අපි මේන්ලි කොමන්ලි කතා කරන්නේ CPM කියයි, CRO කියයි, ඒත් එක්කම CPC කියයි, ක්ලික් කියයි, එහෙම නැත්නම් රිටර්න් ඩිස්පෙන්ට් ඒ වගේ දේවල් කියයි. මයික් එක හැමෝගෙම මියුට් කරගන්න. ඉතින් මේ දේවල් ඔක්කොම සමහර වෙලාවට ෆැමිලියේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා ස්ටඩි කරද්දී මේවා හැම එකක්ම අනිවාර්යයෙන්ම එන්ගේජ් කරගත යුතුයි. මොකද හේතුව ඔයාගෙන් ක්ලයන්ට් කෙනෙක් සර්විස් එකක් ඉල්ලන්නේ මේ හැම දෙයක්ම ඉන්ක්ලූඩ් වෙලා. රයිට්. ඉතින් මේක තමයි බ්‍රීෆ් එක. අංක 1 ඔයාලා රෙකෝඩින් ෆලෝ අප් කරන්න ඕන. එක දවසක් හරි ක්ලාස් එකෙන් පස්සේ රෙකෝඩින් ෆලෝ අප් කරන්න ඕන. ඒත් එක්කම ඔයාලට බැරි වෙන තැන් මොනවද කියලා ටක් ගාලා ගෲප් එකේ දාන්න ඕන. පර්සනලි දැම්මත් කමන්නේ. මම හැමදාම මගේ WhatsApp නම්බර් එක ෆ්‍රී. ඒත් එක්කම ඔයාලට හවස 5:30න් පස්සේ මම හැමෝටම රිප්ලයි කරනවා. දවල් ටයිම් එක මොකද මම වර්ක් කරනවා ඔයාලා දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ වර්ක් කරන්නේ. ඉතින් ඒක නිසා මම පහමාරෙන් පස්සේ ඔයාලට රිප්ලයි කරනවා හැමදාම. ඒත් එකම ගෲප් එකේ ඔයාලට දාන්න පුළුවන් ඕනම දෙයක් මම වොයිස් ඕවර් එකකින් වොයිස් කට් එකකින් ටක් ගාලා ඔයාලට රිප්ලයි කරනවා සොලියුෂන් එක මොකද්ද කියලා. ඒත් එකම දෙවෙනි තුන්වෙනි කාරණාව තමයි ක්ලාස් එකේ කතා කරන දේවල් ඔයාලගේ මේ බිස්නස් එකට ඉන්ක්ලූඩ් කරගන්න. ඒත් එක්කම මොනවා හරි අපහසුතාවයක් ආවොත් ඒකත් මට කියන්න කොහොමද මේක බිල් කරන්න කියලා. රයිට්. එතකොට මෙන්න මේ ස්ට්‍රක්චර් එක මම ඔයාලට A to Z අද පැහැදිලි කරනවා කොහොමද මේක අපි සිද්ධ කරන්න කියලා. ක්ලාස් එකේ ඩියුරේෂන් එක සාමාන්‍යයෙන් මාස 3ක් කියලා කියන්නේ මම හේතුව සාමාන්‍යයෙන් මේක මාස 6කට විතර වගේ අදින්න පුළුවන් කෝස් කන්ටෙන්ට් එක. හැබැයි මට එහෙම කරන්න අවශ්‍ය නැහැ. හැම මාසෙම මම එක්ස්ට්‍රා සෙෂන්ස් දෙකක් හෝ 3ක් කරනවා. ඒත් එක්කම මම සමහර ඒවා ඔයාලට රෙකෝඩින්ස් විදියටත් දෙනවා. ක්ලාස් එක ජෙනරලි දවස් 5ක් මාසෙකට තියෙනවා. එතකොට දවස් 15යි සෙෂන්ස් සාමාන්‍යයෙන් කවර් වෙනවා 20ක් විතර පැය 45කට ආසන්න ප්‍රමාණයක්. මොකද නැත්තම් මේ කන්ටෙන්ට් එක කවර් කරන්න බෑ. ඔයාලා ඕන විදියකින් හොයලා බලන්න ඕන කෙනෙක්ට ඩිජිටල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඕන කෙනෙක්ට මේ කෝස් කන්ටෙන්ට් එක යවලා බලන්න මොකක්ද මේකේ අන්තර්ගතය කියලා. ඒක මම highly guaranteed. එතකොට මම මුල ඉඳලා පැහැදිලි කරන්නම් අපි කතා කරන්නේ සාමාන්‍ය පළවෙනි දවසේ ඔයාලා හිතයි මේක මේ අර ප්‍රැක්ටිකල් නැති නිකන් තියරි ක්ලාස් එකක් කියලා. එහෙම හිතාගෙන එනවනම් කටපාඩම් කරන්න එනවනම් කවදාවත් මේකට ජොයින් වෙන්න එපා. මොකද හේතුව මම සම්පූර්ණයෙන්ම hands on experience කරන්න තමයි ක්ලාස් එක කරන්නේ. මොකද හේතුව මට උවමනා කරන්නේ මම අර කිව්වේ
ඔලු ගෙඩි ප්‍රමාණය වැඩි කරන්න නෙවෙයි ඉන්ඩස්ට්‍රි එකට මැච් වෙන සූට් වෙන ප්ලේයර්ස්ලා ඩිජිටල් ප්ලේයර්ස්ලා ටිකක් බිහි කරන්න. ඉතින් එතකොට මෙතනදී ඔයාලට පේනවා ඩිජිටල් මාකටිං ප්‍රොඩක්ෂන් එකේදී අපි අවශ්‍ය වෙන දෙයක් තමයි ඩිජිටල් මාකටිං කොහොමද කියන දේ අපි අඳුර ගන්න ඕනේ. මේ ප්‍රොඩක්ෂන් එකක් කියලා මම වර්ඩ් එකක් ගත්තයි. මොකද හේතුව ඩිජිටල් මාකටිං කියන්නේ දැන් ඇත්තරම ප්‍රොඩක්ට් එකක්. හරිද? ඒ කියන්නේ ඒක ඇවිල්ලා අපි ප්‍රොඩක්ට් සර්විසස් සෙල් කරන්න ගත්තට එහෙම නැත්නම් අපි හිතමු බිස්නස් ඇන්ඩ් සර්විසස් සෙල් කරන්න ගත්තට ඩිජිටල් මාකටිං කියන්නේ ප්‍රොඩක්ට් එකක් බාටපත් වෙලා. මොකද හේතුව හැම දෙයක්ම දැන් අපේ යාළුවෝ ඉන්නවා සමහර වෙලාවට ඩිජිටල් සර්විසස් සෙල් කරන. ඒත් එක්කම මොනවා හරි FMCG goods ඒ කියන්නේ fast moving consumer goods නිකන් හිතන්න toothpaste එකක් සබන් කැටයක් ওই වගේ දේවල් ඒක පවා ඔයාලට digitizations වලට අරගෙන එන්න සිද්ධ වෙනවා. එතකොට මේ traditional medias වලින් සහ digital medias වලින් අනිවාර්යයෙන්ම මේ collaborative engagement එකක් අවශ්‍ය වෙනවා මාකට් එකට යද්දී. අපි එකපාරටම කරන වැරද්දක් තමයි Facebook advertisement එකක් දානවා. දැන් මට නිකන් හිතෙනවා ඔයාලා අපි හැමෝටම හිතෙනවා business එකක් පටන් ගන්න ඕන සල්ලිත් තියෙනවා. ටක් ගාලා නමක් ගත්තා. නම දැම්මා. ඒත් එක්කම ඒ නමින් Facebook page එකක් open කරා Instagram page එකක් හදුවා ටක් ගාලා ඔන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා මැසේජ් වලට හරි ලීඩ්ස් වලට හරි හැබැයි ඔයාලා හිතනවාද ඒක කාලීනව පැවැත්මක් තියෙනවා කියලා නෑ මොකද හේතුව එකපාරටම අර අහස්කූරක් යනවා වගේ ඔයා හයිප් එකක් හදනවා එහෙම නැත්නම් එන්ගේජ්මන්ට් කරනවා ප්‍රොඩක්ට් ටික සෙල් වුණාට පස්සේ ටක් ගාලා ඒක ඩවුන් වෙනවා ඔයාට ඒක කන්ටිනියුේෂන් එකකට යන්න බෑ ඉතින් ඒකෙදි මූලිකවම වැරද්ද තමයි ඔයාලා මේ මාකටිං වලදී තියෙන සමහර ටැක්ටික්ස් එහෙම නැත්නම් ස්ට්‍රැටජිස් ඉන්ක්ලූඩ් කරලා නැතිවීම. හැබැයි ඔයාලා මේක ඩිජිටල් මාකටිං කියලා එකපාරටම ටූල්ස් ටික අඳුරගෙන ස්ට්‍රැටජි එකක් හදලා ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වල විතරක් ඇඩ්වර්ටයිසින් කරන්න යද්දී ට්‍රැඩිෂනල් මීඩියා අමතක කරොත් එහෙම නැත්නම් මම කියන මේ ට්‍රැඩිෂනල් මීඩියා කියලා සාමාන්‍යයෙන් මට විනාඩියක් දෙන්න. ට්‍රැඩිෂනල් මීඩියා කියලා කියද්දී TV, රේඩියෝ, නිවුස්පේපර් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන්න කියන එක නෙවෙයි. හැබැයි මෙතනදී අපි ඉන්ක්ලූඩ් කරගන්න ඕන මේ ස්ට්‍රැටජික් අප්‍රෝච් එක ට්‍රැඩිෂනල් මීඩියා වල. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය මේ ඩිජිටයිසේෂන්ස් වලට යන්න අපහසුතාවයක් තියෙනවා. දැන් නිකන් හිතන්න TV දෙරණ, හිරු නිවුස් ඒ දේවල් ඔක්කොම YouTube වෙලා තියන්නේ ඇයි? දැන් සමහර වෙලාවට එන්ගේජ්මන්ට් එක ගොඩක්ම වැඩි TV එකට වඩා YouTube එකේ. සමහර වෙලාවට නෙවෙයි 100%ක්ම වගේ. හැබැයි එයාලට එහෙමයි කියලා TV එක අතහැරලා YouTube එකට එන්න බෑ. මොකද හේතුව එයා ටෙලිකාස්ට් කරන්න ඕන එන්ගේජ්මන්ට් එක තැනකදී. මොකද තාමත් අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා බලනවා TV එකනේ. ඉතින් සාමාන්‍යයෙන් ගෙදරක ආච්චිලා සීයලා ඉන්නවනම් බෞද්ධ ටෙලිවිෂන් මේ එක මොනවාද TV channel එක. ඒවා ශ්‍රද්ධා TV. ඔය වගේ දේවල් අනිවාර්යෙන් බලනවා. හැබැයි ඒවයි හැම වෙලාවෙම යන ඇඩ්වර්ටයිස්මන්ට්ස් මොනවද? දඹදිව වන්දනාව, අනුරාධපුරේ වන්දනාව, අරහේ මෙහි බෞද්ධ දේවල් සිද්ධාස්ථාන වඳින්න යන ඇඩ්වර්ටයිස්මන්ට්ස්. ඒක යනවද කවදාකවත් සිග්සැග් එකේ, කෙලිෆෙල්ඩර් එකේ, ඔඩෙල් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක? ශ්‍රද්ධා TV යන අතරතුර නෑ. මොකද හේතුව මේ ඔඩියන්ස් එක එක තැන්වල සෙග්මන්ට් වෙලා තියෙනවා. ඉතින් අපි ඒක හරියට අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. අන්න ඒවට තමයි මේ ට්‍රැඩිෂනල් මාකටිං සහ ඩිජිටල් මාකටිං කියන කන්සෙප්ට්ස් අපිට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. ඉතින් පළවෙනි දවස් දෙකේ විතරයි ඇත්තටම මොකද පළවෙනි දවස වගේ ඇතුළත අපි මෙන්න මේ සෙට් එක කතා කරනවා පොඩ්ඩක් තියරි පාර්ට් එක. මොකද හේතුව අනිවාර්යයෙන්ම ඔයාලා ස්ටඩි කළ යුතුයි. මොකද හේතුව නිකන් හිතන්න දැන් අපි මම එක දෙයක් කතා කරවොත් මෙන්න මේක. මොකද මෙන්න මේ කොටස් ටික ගත්තොත් අපේ හાર્ට් එක. එහෙම නැත්නම් heart of digital marketing කියලා හඳුන්වුවොත් ලේසි. අනිවාර්යයෙන්ම ඔයාලා විසිබිලිටි එක මත තමයි ඔයාගේ කන්ටෙන්ට් එකේ ෆ්ලෝ එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ දක්වා ඩිජිටල් මාකටිං කරද්දී ඔයාට විසිබිලිටි එක අප් කරගන්න බැරි වුණා නම් එහෙම නැත්නම් ඔයාලා නිකන් හිතන්න විසිබිලිටි එක බූස්ට් කරගන්න ඔයාට බැරි වුණා නම් නිකන් හිතන්න ඔයා දාන Facebook post එක වෙන්න පුළුවන් Instagram එක වෙන්න පුළුවන් TikTok එක වෙන්න පුළුවන් මොනම platform එකක වුණත් ඔයා දාන පළවෙනි post එක ඒකේ තියෙන caption එක මම අර ඔයාලට මේ මොකද ගොඩක් වෙලාවට මට හිතන ගමන් මම group එකේ දානවා free of charge ඒ කියන්නේ මට ඒක අවශ්‍ය නැහැ මොකද සල්ලි දීලා ඔයාලගෙන් collect කරගන්නවට වැඩිය knowledge එක share කරන එක වටිනවා දැන් මේ සතියේටම අපි එක එක දේවල් කතා කරා පොඩි tips and කෙනෙක් collaborative දේවල් digital platforms වල. එතනදී මම අර එක post එකක් දාලා ඇති ඔයාලා Facebook post එක දාද්දි post එකේ තියෙන attributes මොනවද කියලා. caption එක, primary text එක, description එක, ඒත් එක්කම call to action එක, image එක, image copy එක මෙන්න මේ දේවල්. හරිද? එතකොට මේ දේවල් ඔයා හරියට setup කරගත්තේ නැත්නම් නිකන් හිතන්න දැන් එකපාරටම රතු පාට background එකේ image එකක ඔයා නිල් පාටින් text එක දාලා තියෙනවා. digital marketing class අනම්මනම් එහෙම කියලා දාන්න. හැබැයි ඔයාලා ඒක දැක්කට පස්සේ impress වුණේ නැත්තම්
නිකන් හිතන්න පාටි එකකට හරි මොකක් හරි එකකට ගිහිල්ලා ඔයා ලස්සන ගර්ල් කෙනෙක් දකින්න. එහෙම නැත්නම් ලස්සන බෝයි කෙනෙක් දකින්න. එයාගේ ඩ්‍රෙස් එකට, එයාගේ කොස්ටියුම් එකට, එහෙම නැත්නම් එයාගේ මේකප් එකට මේ හැමදේම දැකලා තමයි ඔයා ඉම්ප්‍රෙස් වෙන්නේ. අනේ මට මෙයාත් එක්ක කතා කරන්න තිබ්බනම් කියලා. ඔයාට එනවා අයිඩියා එකක්. ඒ කියන්නේ එන්ගේජ්මන්ට් වලට 140ක් ඔයාව ඉන්ෆ්ලුවෙන්ස් කරනවා. අන්න ඒ ඉන්ෆ්ලුවෙන්ස් කරන 40% ඔයාට ඔයාගේ ආර්ට් වර්ක් එකෙන්, ඔයාගේ ක්‍රියේටිව් එලිමන්ට් එකෙන්, ඔයාගේ කන්ටෙන්ට් එකෙන් ජෙනරේට් කරන්න බැරි නම් ඔයාට මොකද්ද වෙන බෑඩ් බිහේවියර් එක? ඔයාට එයාගේ එන්ගේජ්මන්ට් එක බිල් කරගන්න බැරුව යනවා. එහෙමනම් එහෙම උනේ නැත්තම් තමයි ඔයාගේ කන්ටෙන්ට් එක ඩවුන්ග්‍රේඩ් වෙන්නේ. එතකොට කවුරුවත් ඔයාගෙන් අහන්නේ how much කියලා අහන්නේ, මේක is this available ද කියලා අහන්නේ. මේ වගේ ප්‍රශ්න මුකුත් අහන්නේ කන්ටෙන්ට් එකේ. එන්ගේජ්මන්ට් එක 0 වුණොත්. හේතුව තමයි විසිබිලිටි එක අප් කරලා තියෙන්න ඕන 100% විසිබිලිටි එකක් ගන්න ඕන. නම්බර් 1. මොකද ප්‍රධානම දේ මම දැකපු දේ මේ කන්ටෙන්ට් ක්‍රියේටින් පාර්ට් එකේදී එයාට එන්ගේජ්මන්ට් එක ගන්න බැරි වෙලා තියෙනවා. මේක පොඩ්ඩක් අඳුරගන්නේ නැහැ. මොකද හේතුව ගොඩක් අය හිතන්නේ මේ සේල් එක වැඩි කරන්න නම් බජට් එක වැඩි කරලා ඇඩ්වර්ටයිස් කරන්න ඕන කියලා. එහෙම නෙවෙයි මම ඔයාලට පෙන්නන්න දැන් මේ ක්ලාස් එකට ඔයාලව ජොයින් කරගන්න මම ඇත්තටම $20ක්වත් වියදම් කරලා නැති තරම්. මොකද හේතුව සාමාන්‍යයෙන් මම නිකන් දාපු ඇඩ්වර්ටයිස්මන්ට් මම ඉස්සරහට පෙන්නන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකයි දැම්මේ. ඒත් එක්කම අවයානස් කැම්පේන් එකක් රන් කරා. අපේ WhatsApp group එකේ මම හිතන්නේ 270කට කිට්ටු වගේ ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ඒ කියන්නේ මට ඇත්තටම මේ ක්ලාස් කරන්න කියලා අත්‍යවශ්‍යම කාරණාවකුත් නෙවෙයි. හැබැයි මම ක්ලාස් කරන්නේ e-house කියන එක මගේ very own product එකක්. ඉතින් ඒක මම බිල් කරගන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මම පෙන්නන්න proof එකම engagement එකකට එන්න ඔයාලා දැන් කරන online business එකේ එහෙම නැත්නම් ඔයාලගේ service එක engagement එකකට එන්න නම් ඔයාලට බිල් කරන්න වෙන අර awareness campaign එකේ තියෙන visibility එක ඔයාලට brand කරන්න වෙනවා. මොකද්ද මේ කියන approach එක? engagement එක එන්න නම් visibility එක boost කරලා ඔයාගේ content එක brand කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා durable contents build කරන්න ඕනේ. දැන් ඔයා නිකන් හිතන්න ඔයා YouTube channel එකක් පටන් ගන්න යනවා කියලා. YouTube channel එකක් පටන් ගන්න යද්දි ඔයා හිතනවා මම cooking channel එකක් පටන් ගන්න ඕන wild cookbook මාර game එකක් ගහලා තියෙනවා. ඒ වගේ හදාගත්තා නම් මට daily revenue එකක් එනවා. ප්‍රශ්නයක් නැහැ. පටන් ගන්න. හැබැයි ඔයාට future plan එකක් තිබිය යුතුයි. ඔයාගේ content flow එක කොහොමද යන්නේ? wild cookbook වගේ අර 1 minute clips දාලා shorts වලට දාලා එයාගේ වගේ action එකක් දාලා ඉවර වෙලා එහෙම කරනවද? නැත්නම් ඔයා ingredients ඔක්කොම brief කරලා ඉවර වෙලා cooking කරන site එකක් build කරනවද? එහෙම නැත්නම් channel එකක් build කරනවද කියලා. නිකන් හිතන්න wild cookbook එක ගත්තට පස්සේ එයා cookery නෙවෙයි කරන්නේ. එහෙම නැත්නම් cooking class එකක් නෙවෙයි කරන්නේ. එයා කරන්නේ එයාගේ passion එක promote කරනවා ඉන්ෆ්ලුවෙන්ස් කළා මෙන්න මෙහෙම කෑමක් හදන්න පුළුවන් කියලා. හරිද? ඒතකොට concept දෙකක්. cooking කියන කෙනෙක් මේ එයා teach කරන එක නෙවෙයි. එයා passion එක promote කරනවා පොඩි reel එකකින්. හරිද? එතකොට මේ concept දෙක අපි අඳුරගත්තේ නැත්නම් අපිට කවදාකවත් stable වෙන්න බෑ. දැන් එයාගේ මේ concept එකම අර cooking with Aki හරි cook with Aki කියලා පොඩි ගෑනු ළමයි පටන් අරන් තිනවා. ඉතින් same concept, same scenario. හැබැයි දෙන්න parallelly එකම concept එක යන්නේ ප්‍රශ්නයක් නැහැ. මේල් ෆීමේල් ඔඩියන්ස් දෙකම එන්ගේජ් වෙනවා. හැබැයි අපි කොපි කරන එක නෙවෙයි මෙතනදී වැදගත්. ඔයාගේ කන්ටෙන්ට් එකේ තියෙන බිහේවියර් එක අඳුර ගන්න ඕන. අනිත් දේ තමයි ප්‍රධානම දේ. අපි මේ කතා කරන මම දැකලා තියෙන ගොඩාක් යාළුවෝ මේ පැසිව් ඉන්කම් කිය ගොඩක් දේවල් කතා කරනවා. හැබැයි සාර්ථක වෙච්ච කවුරුවත් නැහැ. ඒ කියන්නේ සාර්ථක වෙන්න හරියට දේ කියලා දෙන දේ මම දන්නේ ඇයි කියලා දෙන්නේ නැත්තේ කියලා. පැසිව් ඉන්කම් එකක් නම් ඔයාලා 24 hours නිදාගෙන හිටියත් ඔයාලට මාසේ අන්තිමට $100ක් 200ක් හරි අපි හිතමු මිනිමම් threshold එක කියලා හිතන්නකෝ Google AdSense එකේ $100 ඔයාලට මාසෙකට අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඕනේ ඔයා මුකුත් වැඩක් නැතුව නිදාගෙන හිටියත්. ඒ වගේ බිල් කරන්න නම් ඔයා කරන්න ඕන ප්‍රධානම දේ මට මේක කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්න අවශ්‍ය නැහැ මම ඔයාලට ඕපන්ලි කියන්නේ durable contents හදන්න. හරිද? දැන් ඔයාලා මගෙන් අහයි කොහොමද සර්ට $400ක් මාසෙකට එන්නේ? එහෙම නැත්නම් ඇයි කොහොමද එහෙම බිල්ඩ් වෙන්න කියලා. මම මගේ වෙබ්සයිට්ස් ඔක්කොම ඩෙවලොප් කරලා තියෙන්නේ. මගේ ළඟින් ඉන්න යාළුවෝ හැමෝම දන්නවා. ඉතින් ඒ හැම සයිට් එකකම තියෙන durable contents. මොකද හේතුව තව අවුරුදු 10ක් ගියත් ඒ content වල validity එක අඩු වෙන්නේ නැහැ. දැන් කවුරු හරි කිව්වොත් මොනවද එහෙම වෙන content? මම කියනවා ඇයි ඔයාලා නිකන් search කරලා බලන්න benefits of aloe vera කියලා මගේ blog post එකක් තියෙනවා නා. හරිද? මම example එකක් දෙන්නම්. benefits of aloe vera කියන දේ තව අවුරුදු 20ක් ගියත් ඊළඟට ඉන්න කට්ටිය search කරනවා. මෙන්න මේ වගේ durable contents build කරන්න. ඔයාගේ blog post එක මම blog architectures ඔක්කොම ඔයාලට group එකේ දැම්මා. මොකද එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ මට. හරිද? ඒ කියන්නේ හැබැයි මට ඔයාලා මේ ඉන්න 250 group එකේ මාර වටිනවා. මොකද එක දශමයක් හරි ඔයාලට කියලා දුන්නාට පස්සේ ඔයාලා ඒක
අර ඒක ගන්න කෙනා හරි ස්ටඩි කරලා වැඩේ කරගන්නේ. හරිද? ඒක වෙනුවෙන් මම දාන්නේ නැතුව මට එහෙම අවශ්‍යතාවයක් නැහැ ඔයාලට මේක ෆුල්ෆිල් කරන්න. හැබැයි කවුරු හරි ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් මම එයාට උපරිමයෙන්ම සපෝට් කරනවා. මොකද ඇත්තටම ලංකාවේ ඩිජිටල් ඉන්ඩස්ට්‍රි එකේ ඩිජිටල් මාකටියර්ස්ලා ප්ලේයර්ස්ලා අඩුයි. තම බිස්නස් එකට සර්විස් එකට කම්පැනි එකට අවශ්‍ය කට්ටිය අඩුයි. කාගෙන් හරි අවුවදින් ඉස්සරහට ඔයාලා ඩිජිටල් මාකටියර් කෙනෙක් වෙන්න ඉන්නවද කියලා ඔව් කිව්වොතින් ඔයාලා දැම්ම වෙනස් කරගන්න ඉස්සරහට ඩිජිටල් මාකටියර්ස්ලා වැඩක් නැහැ. ඉස්සරහට අවශ්‍ය වෙන්නේ CRO ලෙවල් එකේ කට්ටිය. කවුද මේ CRO ලෙවල් එකේ කියලා කියන්නේ? කන්වර්ෂන් රේෂියෝ ඔප්ටිමයිසර්ස්ලා. හරිද? ඒ කියන්නේ ඉස්සරහට ඩිජිටල් මාකටිං කියන දේ ගොඩක් ඉහළට එනවා. ඒ කියන්නේ දැනටම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔයාලට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. කන්වර්ෂන් රේෂියෝ එකයි වැඩි කරගන්න ඕන. කම්පැනි එකකට ඩිජිටල් මාකටිං කෙනෙක් අවශ්‍ය වෙන්නේ එයාලට එන සේල්ස් ඉම්ප්‍රූව් කරගන්න. ලීඩ්ස් වැඩි කරගන්න. කන්වර්ෂන්ස් වැඩි කරගන්න. සේල්ස් වැඩි කරගන්න මේ හැම දෙයකටම කන්වර්ෂන් රේෂියෝ එක තමයි ඔප්ටිමයිස් කරගන්න ඕන. ඩොලර් 100ට ගේන ලීඩ්ස් 100 එයාට ලීඩ්ස් 200ක් කරගන්න ඕන. එහෙනම් ඔයා මොනවද කරන්න ඕන? ඔයාලා ස්ටඩි කරන්න ඕන හොඳම එන්ගේජ්මන්ට්ස් බිල්ඩ් කරගන්න ඕන විදිහ. ඉතින් මතක තියාගන්න මෙන්න මේ දේ visibility, engagement, traffic, conversions. හරිද? එතකොට visibility එක වැඩි කරගත්තොත් තමයි engagement එක එන්නේ. engagement එක වැඩි කරගත්තොත් තමයි ඔයාලට traffic එකක් build කරගන්න වෙන්නේ. traffic එක වැඩි කරගත්තොත් තමයි ඔයාලට conversions වලට gain කරගන්න පුළුවන් වෙන්නේ. අපි මේක සම්පූර්ණයෙන්ම study කරනවා examples එක්කම කොහොමද කියලා. ඉතින් මෙන්න මේ කොටස පළවෙනි දවසේ දෙකේ කතා කරනවා digital marketing versus traditional marketing. ඉතින් මේක ගත්තට පස්සේ traditional marketing වලට මම ඔයාලට example එකක් කිව්වොත් මොකද දැන් මේ පොඩි කාලයක් ඇතුළත මම brief කරන්න ඕන නිසා නිකන් හිතන්න දැන් sunlight කියන product එක sunlight product එක ගත්තොත් ලංකාවේ හැමෝම දන්නවා. රෙද් සෝදන සබන් කැටේ කිව්වොත් sunlight කියලා එකපාරටම එනවා. කවදාවත් මතක් වෙන්නේ නැහැ. දැන් products තියෙනවා Wonderlight තියෙනවා Diva කියයි Rinso කියයි Wonder Fresh කියයි යනම එක එක જાති සබන් කැට තියෙනවා. හැබැයි ඔළුවේ වැඩ කරන්නේ top of the mind වැඩ කරන්නේ sunlight. එතකොට මේ TOMA එක එහෙම නැත්නම් අපි TOMA එකකට කියලා කියන්නේ top of the mind awareness TOMA. හරිද? එතකොට top of the mind awareness එකක් digital marketing වලින් කරන්න අවශ්‍ය වෙන්නේ ඩිජිටල් ස්ට්‍රෙන්ත් එක වැඩි. දැන් ලංකාවේ සාමාන්‍ය 11 මිලියන් 11ක් විතර වගේ social media accounts තියෙනවා Facebook වල විතරක්. ඉතින් එතනින් active audience එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් 8 මිලියන් කිට්ටෝ වගේ ලක්ෂ 80ක් 90ක් කිට්ටෝ වගේ ඉන්නවා. හැබැයි මීට කලින් මීට අවුරුදු 2කට 3කට කලින් before the covid සාමාන්‍යයෙන් නිකන් හිතන්න 6 මිලියන් කිට්ටෝ වගේ තමයි audience එක හිටියේ. එතනින් 4.5 මිලියන් තමයි active audience එක හිටියේ. ඉතින් 4.5 මිලියන් වලින් අපි නිකන් හිතන්න නැරෝ කරලා Facebook ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාද්දි දවසට ඩොලර්ස් 2ක් වුණත් ඇති. ඩොලර්ස් 2ක් දවසට දැම්මම හොඳ එන්ගේජ්මන්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි දැන් දවසට ඩොලර්ස් 2කින් එහෙම ගන්න බෑ. හේතුව තමයි මෙන්න මේ එක්ස්පැන්ෂන් එකට අපි සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. වග කියන්න ඕන කියන්නේ අපි හැමෝම බිල්ඩ් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම ඉන්ක්ලූඩ් කරගන්න වෙනවා ට්‍රැඩිෂනල් ඇන්ඩ් ඩිජිටල් මාකටිං කියන කන්සෙප්ට්ස් එක. ඉතින් එතකොට මේ 11 මිලියන් වලට තමයි අපි අලුතෙන් සබන් කැටයක් ඉන්ට්‍රොඩියුස් කරොත් ඒක කොහොමද ගේන්න ඕන කියලා. ඉතින් ඒවට එක්සැම්පල් එක්කම අපි කතා කරනවා FMCG goods එක දේවල් අරගෙන සම්පූර්ණයෙන්ම ඔයාලට කියන්නේ totally brief එකක් හම්බ වෙනවා first day එක ඇතුලේ. මොකද සම්පූර්ණයෙන් මම A to Z කියලා දෙනවා digital marketing සහ 4 pieces එක කොහොමද ගනුදෙනු කරන්නේ. මොකද්ද මේ 4 pieces කියන්නේ? ඒකත් මම ඔයාලට නිකන් explain කරන්න දැන්. product එකක් ගත්තට පස්සේ ඔයා build කරන product එක අනිවාර්යයෙන්ම ට්‍රැඩිෂනල් මාකටිං වල තියෙන මේජර් concept එකක් 4 pieces කියන්නේ. එහෙම නැත්නම් product එක superior product එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් solid product එකක් කියලා අපි හඳුන්වනවා. ඒත් එක්කම price එක affordable වෙන්න ඕන. ඒ කියන්නේ හැමෝටම ගන්න පුළුවන් විදිහේ මාකට් එකේ price එකක් තියෙන්න ඕන. හැම තැනටම place වෙලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ හැමෝටම buy කරන්න පුළුවන්, බයක් නැතුව buy කරන්න පුළුවන්, ලේසියෙන්ම buy කරන්න පුළුවන් තැනක තිබිය යුතුයි. ඒත් එක්කම ප්‍රොමෝෂනල් මැටීරියල්ස් ගත්තට පස්සේ හොඳ කලර්ෆුල් ඒත් එක්කම ඒකේ තියෙන එන්කරේජ්මන්ට් එක. කියන්නේ ප්‍රොඩක්ට් එක බිල්ඩ් කරපු තැන ඉඳලා එහෙම නැත්නම් මේ ප්‍රොඩක්ට් එකේ තියෙන වැලියු ඇඩිෂන් එක හරියට එළියට ගෙන යන්න පුළුවන් ප්‍රොමෝෂනල් කැම්පේන්ස් තියෙනවා. ඉතින් මේක තමයි අපි 4 pieces කියලා අපි හඳුන්වන්නේ. මේ 4 pieces අනිවාර්යයෙන්ම ඉන්ක්ලූඩ් කරගන්න ඕන ඔයාලගේ ඩිජිටල් මාකටිං කැම්පේන්ස් වලට. ඉතින් මෙන්න මේ කොටස් දෙක තමයි අපි ෆස්ට් ડે එකේ සම්පූර්ණ තරෝලි කතා කරන්නේ. ඉතින් ඒක ඔළුවට දාගත්තට පස්සේ ඔයාලට ඇඩ් එක සෙටප් කරද්දි මතක් වෙන්න ඕන මෙන්න මේ කන්ටෙන්ට් ෆ්ලෝ එක තමයි යන්නේ. මේ කන්ටෙන්ට් ටික සෙටප් වෙන්න ඕන. කලර්ස් මේ විදිහට මැච් වෙන්න ඕන. කැප්ෂන් මේ විදිහට මැච් වෙන්න ඕන. කෝල් ටු ඇක්ෂන් මේ විදිහට යන්න ඕන. අවයානස් එක බිල්ඩ් වෙන්න නම් ඉම්ප්‍රෙෂන් එක 100%ක් වෙන්න ඕන. එන්ගේජ්මන්ට් එක 40% ගන්න ඕන. 40% වලින් ටග් ගාලා මම ට්‍රැෆික් එකක් ජෙනරේට් කරනවා. ට්‍රැෆික් එක කන්වර්ෂන් වලට ගන්නවා. ඇඩ් රොටේෂන් එක යනවා. මෙන්න මේ දේවල් වලින් මම
වින් කරගන්නවා මගේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් ටික කියන දේ ටක් ගාලා වගේ මයින්ඩ් එකට යන්න ඕන. බය වෙන්න එපා මම මේ කියාගෙන යන්න මගේ කියන්නේ මට තියෙන හැකියාවත් එක සහ මම මේක ටක් ගාලා පැයකමාරකින් ඉවර කරන්න ඕන නිසා මීට වඩා ගොඩක් ස්ලෝලි මම ක්ලාස් එකේ දුගන්නන්නේ. මොකද හේතුව ඔයාලට සමහර මේ වචන එකපාරට බර වැඩි කියලා හිතෙන්න පුළුවන් නිසා. බය වෙන්න එපා සම්පූර්ණයෙන් මම මේ දේවල් ක්ලියර් කරලා දෙනවා. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට බ්‍රීෆ් කරන්න ඕන නිසායි මේ විදිහට කතා කරන්නේ. ඊට පස්සේ අපි යනවා කවුරුවත් බය වෙන්න එපා. කට්ටිය ගොඩක් මගෙන් ප්‍රශ්න අහුව මේ group එකට ආපු අය personally මට message දාපු කෙනෙක් නෙවෙයි ඇත්තටම දාපු අය දන්නවා වෙබ්සයිට් එකක් අවශ්‍යද ඩිජිටල් මාකටිං කරන්න. ඩිජිටල් මාකටිං කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඩිජිටල් මාකටිං වලින් earn කරන්න පුළුවන් වෙබ්සයිට් තිබුණොත්. හරිද? ඉතින් වෙබ්සයිට්ස් වල මට විනාඩියක් තියෙනවා. right. එතකොට වෙබ්සයිට් ප්ලෑනින් ප්‍රොසෙස් කියලා මම මේ හඳුන්වන්නේ ඔයාලට සම්පූර්ණයෙන්ම වෙබ් එකක් ඩෙවලොප් කරද්දී අපි ඉන්ක්ලූඩ් කරගන්න ඕන. හොඳට මතක තියාගන්න වෙබ් ඩෙවලොප්මන්ට් නෙවෙයි වෙබ් ඩෙවලොප්මන්ට් ක්ලාස් එකක් නෙවෙයි ඩිජිටල් මාකටිං කියන්නේ. වෙබ්සයිට් එක ඔයා ඩෙවලොප් කරද්දී සාමාන්‍යයෙන් වෙබ්සයිට් එක ඔයාලා ඩෙවලොප් කරද්දී ඔයාගේ SEO පාර්ට් එක මම නිකන් පොඩ්ඩක් රෆ්ලි පෙන්නන්න. ඉස්සර SEO නෙවෙයි අපි කතා කරන්නේ මෙන්න මේ SEO පාර්ට් එක. හරිද? හේතුව ඔයාලා දැන් search engine optimization මම එදා group එකේ දැම්ම message එක. දැන් ඔයාලා search engine optimizations ගැන කතා කරනවා නම් ඔයාලට මෙන්න මේ types ටික study කරන්න ඕනේ. එතකොට අපි වෙනදට කතා කරේ search result එකකට search එකක් කරොත් Google එකේ Yahoo එකේ search engine එකේ MSN හරි මොකක් හරි එකක අපේ result එකක් on board වෙනදී. හැබැයි දැන් අපි කතා කරන්න ඕන මෙන්න මේ on page SEO, off page SEO technical part එක. ඒත් එක්කම search types මොනවද? business types මොනවද? ඒත් එක්කම නිකන් හිතන්න GEO කියලා අපි කතා කරනවා generative engine optimizations කියන එක. ඒත් එක්කම අපිට AEO, AIO, AXO මෙන්න මේ වගේ ගොඩාක් දේවල්. නිකන් හිතන්න දැන් mobile SEO, voice SEO, video SEO කියන මේ කොටස් තුන ගත්තොත් ඔයාලට තව අවුරුදු දෙකක් තුනක් යද්දි දැන් බලන්න iPhone එහෙම ඩෙවලොප් වෙලා තියෙන විදිහ. ඔයාලා මොනවා හරි voice වලින් කතා කරන දේවල් ටක් ගාලා Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් පෙන්වන්න පටන් ගන්නවා. ඔයා දැන් iPhone use කරන යාළුවෝ ඉන්නවනම් මෙතන සමහර වෙලාවට ඔයාලා ඩිජිටල් මාකටිං ගැන අද දැන් මේ කතා කරන එක ෆෝන් එකෙන් හරි voice එකක් හරි ළඟ තියෙනවනම් කැප්චර් වෙනවනම් ඔයාලට තව ටික වෙලාවකින් ඩිජිටල් මාකටිං ඇඩ්වර්ටයිස්මන්ට්ස් පෙන්වන්න පුළුවන්. මොනවද domain search කරන GoDaddy වගේ ඒ වගේ දේවල් පෙන්වන්න පුළුවන්. මොකද හේතුව voice AI commands prompts ඔක්කොම අරගෙන යන්න තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය Google advertisements වලදී කරන search advertisements වෙන්න පුළුවන්. හැබැයි අපි search engine optimizations වලදී මෙන්න මේ functionalities ටික අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ඒ කියන්නේ මොකක්ද හේතුව වෙබ්සයිට් එක develop කරද්දී ඒක plan කරන්න ඕන. හරිද? ඒ කියන්නේ site එක ඇතුලේ තියෙන plugins ඒ දේවල් විතරක් නෙවෙයි අපි කොහොමද මේ optimizations වලට on page SEO support කරන්නේ. ඉතින් on page SEO මගේ සමහර ඔයාලා search කරලා බලන්න class ආපු යාළුවෝ fullම template එකක් අරගෙන. ඒ කියන්නේ front page එක අරගෙන සම්පූර්ණයෙන්ම HTML panel එකේ මම ඔයාලට one by one කතා කරනවා සම්පූර්ණයෙන්ම meta suit එහෙම නැත්නම් meta ඒ කියන්නේ descriptions මොනවද එහෙම නැත්නම් Facebook meta නෙවෙයි meta tags කියන්නේ මොනවද ඒත් එක්කම meta tags කොහොමද include කරගන්නේ ඒත් එක්කම SERP එකට search මෙතන මේ SERP කියලා අරගෙන තියෙන්නේ sorry මෙන්න මේක search engine result page කියන එක අපි කියන්නේ SERP කියලා කවුරු හරි Google search කරොත් මේ SERP එක generate කරගන්න කොහොමද Geo වලට support වෙන විදිහට on page SEO හදන්න. ඉතින් මේ වෙද්දි ඔයාලගේ websites contents blog sites හරියට update කරගත්තේ නැත්නම් ඉස්සරහට AI results වලට ලැබෙන්නේ නැහැ. එතකොට එහෙමනොත් ඔයාලගේ result එක traffic එක totally zero වෙන්න පුළුවන්. කිසිම revenue එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා බලන්න images වලට මාර ඉල්ලුමක් තියෙනවා. මොකද හේතුව ඔයාලා බලන්න ඉස්සරහට දැන් සරලවම ගත්තද ඉස්සරහට brand names හිගයි. හිගයි කියලා කියන්නේ brand name එකක් ඔයාලට බිල් කරගන්න අමාරු වෙනවා. domain ගන්න බැරි වෙනවා. දැනටත් වෙලා තියෙන්නේ. ඔයා මොකක් හරි business එකක් පටන් ගන්න යනවා නම් ඔයාලට business එකට names හොයාගන්න අපහසු වෙනවා. ඒ තරම් දුරට brand optimize වෙලා තියෙනවා, brand establish වෙලා තියෙනවා. ඒතකොට brand name එකක් හදනවා කියන එක හරි අමාරු දෙයක්. මොකද හේතුව ගොඩක් කට්ටිය නිකන් හිතන්න names for අපි ගහනවා මොනවද chat GPT ගිහිල්ලා ගහලා බලනවා names for coffee shop. එතකොට ඔන්න එනවා name list එක. එයාට උනත් results දීලා මේක fulfill වෙන්න දවසක් එනවා. හරිද? එතකොට ඒ දෙන results වලින් ඔක්කොම brand names අරගෙන ඉවරයි කියලා හිතන්නකො තව අවුරුද්දක් යද්දි. එතකොට ඔයාලා මොකද්ද කරන්නේ? ඔයාලට තනිකරම හිතන්න වෙනවා ආපහු AI කියන එක පැත්තකින් තියලා අලුතෙන්ම හිතන්න. ඒක නිසා මේ AI නිසා
ජොබ් නැති වෙනවා. ඒ වගේ දේවල් හිතන්න එපා. ඔයාලට අවශ්‍ය කරන හැම පේන්ටින් එකක්ම ඔයාලට AI වලින් ජෙනරේට් කරගන්න බෑ. හැබැයි ඔයාලට ඒවට ස්ටෑන්ඩඩ් ටූල්ස් තියෙනවා, ප්ලගින්ස් තියෙනවා. හරිද? ඒ දේවල් අපි ඉස්සරහට කතා කරමු මම පෙන්නන්න. ඉතින් මෙන්න මේ වගේ අපිට අරගන්න වෙනවා. ඒත් එක මෙන්න මෙතන තියෙන keyword research process කියලා ඔප්ෂන් එකක්. ඉතින් අපි සාමාන්‍ය මේ ළඟදී recently ඉවර වෙච්ච බැච් එකේ ඒ කියන්නේ මම ඉන්ස්ටිටියුට් එකක් විදිහට තව ටීච් කරන්නේ Epic Learn එහෙම නැත්නම් Evotech එකේ මම ටීච් කරනවා. ඒත් එක්කම e-house එකේ ටීච් කරනවා. Epic Learn එකේ last batch එකට අපි කරා ඒ කියන්නේ Google keyword planner එක use කරලා keyword research එකක්. මොනවටද? tea products. ලංකාවේ tea products වලට. හරිද? ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා කිව්වොත් මේක proof කරලා පෙන්වන්න පුළුවන්. ඔයාලගේ ක්ලාස් එකෙත් මම පෙන්නන්න. සාමාන්‍යයෙන් 1 million කියන්නේ 100,000 to 1 million European base එක search කරනවා ලංකාවේ green teas එහෙම නැත්නම් black tea වෙන්න පුළුවන් tea products already 1 million මාසෙකට search volume එකක් තියෙනවා. ඔයාලා නිකන් හිතන්න දැන් මම මේ open day එකේ වුණත් ක්ලාස් ආවත් නැතත් මම මේ දේවල් කියනවා. මොකද හේතුව ඔයාලා කොහෙන් හරි පටන් ගන්න ඕන මේ ඩිජිටල් මාකටිං කියන දෙයින් earn කරන්න. දැන් ඇති Facebook හිටියේ. හරිද? ඒ කියන්නේ මේ මෙච්චර කාලයක් දැන් අපි හිතමු 2010 Facebook account එකක් හදපු කෙනෙක් නම් මේ වෙද්දි දැන් අවුරුදු කීයද? Facebook ඇවිල්ලා අවුරුදු 14කට වැඩි. හරිද? අවුරුදු 15ක් ගමුකෝ. එතකොට ඔයාලා Facebook එකෙන් earn කරලා කීයක් තියෙනවද බලන්න. අවුරුදු 15ක් තිස්සේ යාළුවන්ට කමෙන්ට් කරා, like කරා, share කරා, post share කරා, engage වුණා. රුපියල් කීයක් earn කරලා තියෙනවද Facebook එකෙන්? හරිද? හැබැයි දැන් ඔයාලට opportunity එක තියෙනවා මේකෙන් earn කරන්න. මේක බලන් ඉන්න එපා. අපරාධයක් මේ Facebook වල නිකන් ගැවසෙන්න එපා time එක waste කරගෙන. ඔයාලා earn කරන්න බලන්න. එතකොට මේ keyword mix එකක් අරගත්තොත් ඔයාලට keyword mix එක විකුණන්න පුළුවන් ඕන ගානකට. ඔයාගේ නිකන් හිතන්න දැන් මම මෙච්චර digital marketing කරනවා මට keyword mix හම්බ වෙනවා. දවසකට අනිවාර්යයෙන්ම අලුත් ඒවා දෙකක් තුනක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් මම overall මාසයක් ඒ ටික අරගෙන තියාගත්තොත් මට ඕන product එකකට keyword mix එකක් දෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මම කවුරු කෙනෙක් ටී ප්‍රොඩක්ට් එකක් පටන් ගන්නවා නම් අපි හිතමු වටවල තේ කියලා තියෙනවා, කොටගල තේ කියලා තව එකක් තියෙනවා. එතකොට මම ගන්නවා මොකක් හරි හඳුන්ගල තේ කියලා. හරිද? එතකොට මේක මම බ්‍රෑන්ඩ් කරලා දෙනවා. බ්‍රෑන්ඩ් කරන්නේ කොහොමද? මං ගාව තියෙන කීවර්ඩ් මික්ස් එක මම ටග් ගාලා Google search ad එකයි Pmax එකයි demand gen එකක් එක්ක Facebook advertisement එකක් awareness පටන් ගන්නවා. මෙන්න බ්‍රෑන්ඩ් කරලා පටන් ගන්නවා කඩවල් 10කට 15කට දාන්න. හරිද? එතකොට ඒ ඒරියා එකට තමයි මම ඇඩ්වර්ටයිස් කරන්නේ. ගාල්ල මාතර ඒරියා එකට ඇඩ්වර්ටයිස් කරලා ගාල්ල මාතර ඒරියා එකේ කඩවල වලට දානවා මොනවා හරි ඔෆර් එකක් එක්ක ෆුඩ් සිටිස් වලට තව එකකට. එතකොට මේ වගේ අපිට කීවර්ඩ් මික්ස් එක විකුණන්න පුළුවන් එක එක ප්‍රොඩක්ට්ස් වලට නේ. ඒ වගේ ඔයාලට ඕන තරම් මේක ඩිජිටල් සෙලින් කරන්න පුළුවන් ඔපචුනිටි එක දෙනවා. කාගෙන්වත් බැරි එකක් නැහැ. කවුරුවත් බනින්න කියන්නේ මොනවත් නැහැ. ඔයාලට තනියම ටූල්ස් ටික ස්ටඩි කරගත්ත සුපිරියටම ඊට පස්සේ ප්‍රොඩක්ට් එක බිල්ඩ් කරගත්තා. ප්‍රොඩක්ට් එකට තියෙන රිසෝසස් ටික හදාගත්තා. ඒත් එක්කම ඔයාගේ ඩිජිටල් ස්කිල් එකෙන් මේක ප්‍රොමෝට් කරගෙන යන්න තියෙනවා. රයිට්. ඊට පස්සේ කතා කරන අපි මෙතන search optimizations වලින් on page SEO සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඔයාලා බලන්න on page SEO වලදී අපි මේ කතා කරන දේවල් ටික ගත්තොත් සම්පූර්ණයෙන්ම ටෙම්ප්ලේට් එකක් බිල්ඩ් කරලා. ඒ කියන්නේ වෙබ්සයිට් එකක main page එකේ ටෙම්ප්ලේට් එක අරගෙන ටෙක්ස්ට් එකෙන් ටෙක්ස්ට් එක කෝඩ් එකේ තියෙන හැම ටෙක්ස්ට් එකක්ම one by one මම කියලා දෙනවා මොනවද ටැක්ටික්ස් කියන්නේ කියලා. එතකොට මේවා ඉන්ක්ලූඩ් කරගන්නේ කොහොමද කියලා. මම ඔයාලට දැන් මේ රීසන්ට්ලි ඊයේ නැත්තම් පෙරේ දෙව්වා බ්ලොග් ආටිකල් එකකදී කොහොමද වෙන්න ඕන දේ සහ අර පළවෙනි 100 words වලට කොහොමද repeated keywords include කරන්න කියන එක ඇතුලේ බලන්න එක flow එකක් තිබ්බ H1 H6 මේ tags එන විදිය. හරිද? ඔයාලා අපි හිතනවා මේ H1 H6 දක්වා tags අවශ්‍ය නැහැ කියලා. මොකටද මේ heading tags අපෝ බලන්නේ වැඩක් නැහැ කියලා. එහෙම නෙවෙයි. ඒක බලන්නේ SEO වලට supportive content එකක්ද කියන එක තමයි search engine එකෙන් බලන්නේ. හරිද? GEO කියලා කියන්නේ generative engine optimizations කියන එක. GEO වලින් tags වලදී මුලින්ම read කරන්නේ H tags. හරිද? ඒ කියන්නේ ඔයාලා use කරන headings කොහොමද කියන දේ තමයි එයා මුලින්ම absorb කරගන්නේ. ඉතින් මේ headings වලට match වෙන විදිහට අපි content එක article එක write කරන්න ඕන. අන්න ඒ දේවල් තමයි සම්පූර්ණයෙන්ම මෙතනදී කතා කරන්නේ. meta tags, description, robos, ඒත් එක්කම keywords, authority score එක කියන්නේ මොකද්ද? මම නිකන් ඔයාලට පෙන්නන්නම් SEM rush open කරගෙන මෙන්න මේ දේවල් කොහොමද ඔයාලා බිල්ඩ් කරගන්නේ? මේ වගේ ට්‍රැෆික් එකක් ගේන් කරගන්නේ කොහොමද? ඒත් එක්කම මොන වගේ දේවල්ද යූස් කරන්න ඕන? ඒත් එක්කම SERP ෆීචර්ස් මොනවද? SERP කියලා කියන්නේ search engine result page කියන එක. ඉතින් මෙන්න මේවා සම්පූර්ණයෙන්ම ඔයාලා ස්ටඩි කරගන්න ඕන. හේතුව තමයි ඔයාලා නිකන් හිතන්න මේ ටික බැලුවොත් ඒ කියන්නේ මේ ටික ස්ටඩි කරලා තියාගත්තොත් මේ ඩිජිටල් මාකටිං කියන දේ rocket science නෙවෙයි. ඔයාලට තේරෙනවා අඩේ මේකෙන් කොච්චර earn කරන්න පුළුවන්ද කියලා. නිකන් හිතන්න මම SEM rush buy කරලා ඉවරලා මම Fiverr
account එකක් open කරලා gig 6ක් විතර වගේ දාලා තියෙනවා. search result වල ඔක්කොම attributes ටික මම decide කරලා සාකච්ඡා කරනවා. ඔයාලට දෙනවා 1 hour session එකක් $20යි. ඔයාගේ site එකේ keyword average එක, keyword base එක, keyword result එක, report එක මම describe කරනවා. එතකොට හැම දවසකම මම පැය දෙකක් අරගෙන එහෙම මේ growth-ing ඔයාලට $20 ගාන කීයක්ද? සාමාන්‍යයෙන් $600කට ආසන්න ප්‍රමාණයක් මාසෙකට earn කරන්න පුළුවන්. $500ක් 400ක් නැතිනම් කිසිම worry වෙන්න දෙයක් නැහැ. හේතුව තමයි හැබැයි මේක fully ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ බහැලා වැඩේට බහැලා ඉන්න ඕන. ඔයාලට මේ වැඩේට බහැලා ඉන්න ඕන කියන්නේ 24 hours මේක ඉන්න ඕනේ නැහැ. එන හම්බ වෙන සම්පූර්ණ ෆ්‍රීඩම් එක තියෙන ටයිම් එකේදී එකක් ගැන හොයන්න. මොකක්ද? Google එකේ සර්ච් කරලා නිකමට හරි ලර්න් කරාට පස්සේ බේසික්ස් ටික ලර්න් කරාට පස්සේ ඔයාලට ඒකෙන් ස්ටඩි කරන go through කරන දේවල් ඉගෙන ගන්න අලුතෙන් අවශ්‍ය නැහැ. content writing කියන ස්ටයිල් එක මොකක්ද කියලා දැන් අපි දන්නවා. කියන්නේ නිකන් හිතන්න content writing කියන part එක ගත්ත කියලා. content writing කියන එකෙන් earn කරන්න පුළුවන් කියලාත් දන්නවා. කට්ටියට මේකේ requirement එකක් තියෙනවා කියලාත් දන්නවා. හැබැයි content writing කියන part එක අපි කරන විදිය දන්නේ නැහැ. එහෙනම් අපි ඉගෙන ගන්න ඕන content එකක් write කරද්දී පළවෙනියටම තියෙන letters එහෙම නැත්නම් 100 word 20 ඇතුලේ මොනවද include වෙන්න ඕන? ඔයා කොහොමද ඔයාගේ major title එක develop කරන්නේ? major title එකෙන් පස්සේ tail description එක කොහොමද build කරන්නේ? ඒකට දාන URL එක කොහොමද ගන්න? URL එක short URL එකක්ද? long එකක්ද? ඒත් එකම alternative text එකක්ද? ඒ image එක කොහොමද මම strong tag එකක් දීලා read more කියන button එක click කරවන්නේ? call to action එක දෙන්නේ කොහොමද? මෙන්න මේ flow එක ඔයාලා identify කරගත්තොත් ඔයාගේ result එක generate කරගන්න එක මහා දෙයක් නෙවෙයි. අන්න ඒ basics ටික තමයි මම සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දෙන්නේ. මේක ඒකයි මම ඔයාලට කියන්නේ දැන් මම මේ ගිරවෙක් වගේ කියාගෙන යද්දි ඔයාලට පැටලෙන්න පුළුවන්. අහෙන්න අවධානය නැති වෙන්න පුළුවන්. බය වෙන්න එපා. මම සෙෂන් එකක් අවසානයේ දැන් මේ ටික කියලා දුන්නට පස්සේ මේ ඔක්කොම මේ ප්‍රසන්ටේෂන් එක දාගෙන මේ වගේ කියාගෙන යන්නේ සම්පූර්ණයෙන්ම ටෙම්ප්ලේට් එකේ පෙන්නනවා. මොකක්ද මෙන්න මේ H1 tag එක H6 එක කියන්නේ මොකද්ද? මෙන්න මේක කොහොමද අපි build කරන්න කියලා hands on experience කරන ගම මම ඔයාලගෙන් අහන්නේ. හරිද? එතකොට මම ඔයාලගෙන් අහනවා මේ part එක clearද කියලා. clear නැත්තම් කිසිම issue එකක් නැහැ. ඔයාලවත් මමවත් කවුරුවත් digital ඔස්තාරල නෙවෙයි. හරිද? මොකද හේතුව හෙට උදේ වෙද්දි meta description එක දාන විදිය වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. හරිද? ඒ තරම් දුරකට මේ digital marketing කියන එක sensible සහ updated content එක විතරක් නෙවෙයි ටෙක්නොලොජි එක අප්ඩේට් වෙනවා ඊසිලි මේක හිටියේ නැත්තම් ඒ කියන්නේ මාසයක් දෙකක් ඔයා මිස් කරෝති මේ ඩිජිටල් මාකටිං කියන දේ සම්පූර්ණයෙන්ම ඔයාලට අල්ල ගන්න බැරි වෙනවා. එහෙම වෙන්න එපා. මේකට ඉන්ට්‍රෙස්ට් එකක් ඇති කරගෙන හොඳට ලර්න් කරන්න. එතකොට මේක මාස්ටර් කරාට පස්සේ මේකේ ගින්නක් නැහැ. ඔයාට ඔයාව රෙකමන්ඩ් කරලා earn කරන්න පුළුවන්. ඇති තාක්. හරිද? ඔයා යොදවන කාලයට අනුව මේක earn කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි යනවා off page SEO වලට. ඔන්න එතකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ paid media campaigns. හරිද? එතකොට off page optimizations වලදී අපිට අවශ්‍ය වෙනවා සම්පූර්ණයෙන්ම Facebook advertisement, social media ඒවා Instagram වෙන්න පුළුවන්, Messenger වෙන්න පුළුවන්, Pinterest වෙන්න පුළුවන්. මොනවා හරි ආකාරයකින් අපි paid media campaigns කරන්න යනවා. එතකොට අපි කියනවා backlinks ගත්තොත් internal backlinks වෙන්න පුළුවන්, external වෙන්න පුළුවන්. Daily Mirror එකේ දානවා, Ikman එකේ දානවා. ඒත් එකම Reels 7 වෙන්න පුළුවන්. මොනවා හරි දවසකට වැඩිපුර තියෙන traffics තියෙන තැන් වලින් අපි ගෙන්නව ගන්නවා අපේ audience එක. ඉතින් මේ වගේ අපිට පුළුවන් හැම දෙයක්ම plan කරලා. ඒ කියන්නේ off page SEO, on page SEO කියන දේ හරියට plan කරලා build කරගන්න වගේ submissions. හරිද? ඒ කියන්නේ හැමතිස්සෙම අපි බලන්නේ මෙන්න මෙතන part එකේ තියෙන්න ඕන right මෙතන search engine submissions. හරිද? එතකොට අපි Google වලට විතරක් එහෙම නැත්නම් Yahoo වලට විතරක් submit කරලා තේරුමක් නැහැ. අපි දැනුවත් වෙන්න ඕන කොහෙන්ද අපේ search result එක එන්නේ. එහෙනම් අපිට Google Analytics කියන දේ use කරන්න වෙනවා. sessions මොනවද අපි open වෙන්න sessions මොනවද කියලා බලන්න වෙනවා. ඒත් එක්කම sessions වලට සාපේක්ෂව කොයි වගේ average view duration එකද? මොකද මේ average view duration කියලා කියන්නේ? excuse විනාඩියක් දෙන්න. right එතකොට නිකන් හිතන්න search engine submissions ගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න ඕන දෙයක් තමයි direct submissions තියෙන. හරිද? ඒ කියන්නේ මම ලක්ෂ දෙකක් ගෙවලා ඉවරලා මාසෙකට Daily Mirror එකේ site එකේ advertisement එකක් දානවා පැත්තකින් side bar එකේ. එතකොට මම හිතනවා assume කරනවා මට මේකෙන් 1000ක් 2000ක් දවසකට එයි කියලා. එහෙම නෙවෙයි. මම generic advertisements වෙනම process කරන්න ඕනේ. ඒ කියන්නේ අපි content එකක් build කරලා තියද්දී අපෙන් කවුරු හරි කෙනෙක් ඉල්ලන්න ඕන ඔයාගේ මම ඇඩ් එකක් දාන්න ඔයාලට මේක ජෙනරේට් කරලා දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ එයාට මැච් වෙන කන්ටෙන්ට් එකක් අපි බිල් කරෝති.
මොකද්ද මේ කියන්නේ? මේ පොඩි දෙයක් හොඳට ස්ටඩි කරන්න. ඔයා නිකන් හිතන්න selling product එකක් build කරනවා clothing brand එකක්. අපි හිතමු Carnage එක කියලා හිතන්න. Carnage එක build කරපු awareness එකට එයාගේ site එකේ ඕන කෙනෙක් advertise වෙන්න engage වෙන්න කැමතියි. හැබැයි Carnage වල build කරේ ඒකේ අනිත් පැත්ත. Carnage එකට traffic එක ගේන්න වෙනම කට්ටිය කැමති වෙන විදිහට එයා brand කරා. පැහැදිලිද මම කියන්නේ? දැන් අපි මම Carnage අයිතිකාරයා නම් මම ස්ටාර්ට්අප් කම්පැනි එකක් නම් මට ඕන වෙන එකම දේ තමයි ඉක්මන් එකෙන් ට්‍රැෆික් එක ගේන එක. හැබැයි මම කරේ ඒ හැමෝටම වඩා මගේ බ්‍රෑන්ඩ් අවයර්නස් එක විසිබිලිටි එක වැඩි කරා. Carnage කියන එක ප්‍රොමෝට් කරා බ්‍රෑන්ඩින් කරා. දැන් වෙන ආයතන වලින් ඉල්ලනවා අපි ඔයත් එක්ක ඔන් බෝඩ් වෙන්නද? අන්න ඒ තැනට ඕන ඔයාලා ඩ්‍රයිව් කරන්න. හරිද? මේක ටිකක් අමාරුයි කාලයක් යන දෙයක් මම මේ කියන පොයින්ට් එක. හැබැයි ඔයාලා පොඩි හරි ස්ටාර්ට්අප් එකක් ගත්තොත් එහෙම නැත්නම් ස්ටාර්ට් එකක් ගත්තොත් ඒක ඩිරෙක්ට්ලි අරගෙන යන්න මෙන්න මේ search engine submissions වලට සමගාමීව එහෙම නැත්නම් parallelly මේ directory submissions ඔයාලට organically එන විදියට. මොකද එතකොට ඔයාලට මේ වියදම් කරගෙන ලක්ෂ ගාණක් වියදම් කරගෙන එයා ටයිම් එක ගන්න අවශ්‍යත් නැහැ. එයා ටයිම් එක කියලා කියන්නේ හිතන්න නිකන් මොකද්ද අපි හිතමු වැඩිපුරම එන්ගේජ් වෙන ටීවී ඉදරනේ 6:55 නිවුස් යද්දි 6:54ට යන පැනඩෝල් ඇඩ් එකේ එයා ස්ලොට් එක අරගෙන ඉවරලා මගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ගියොත් මොකද chance එකක් තියෙනවද? බොහොම කලාතුරකින් ලැබෙන්නේ. මොකද හේතුව එයාලත් එක්ක ඒ කම්පැනිස් Unilever එක on board වෙලා තියෙනවා. අර නිකන් හිතන්න තප්පර 6:54යි තප්පර 55ට යන්නේ. මොකද පැය කටුවයි විනාඩි කටුවයි ඇවිල්ලා පැනඩෝල් ඇඩ්වර්ටයිස්මන්ට් එක යන්නේ. ඒ තප්පර පහ මාර ගාණක් වෙනවා. එයා ටයිම් එක. එයා ටයිම් එක කියලා කියන්නේ එයා ටයිම් එක අපිට ගන්න බෑ එකපාරට. මොකද හේතුව එයාලා අවුරුදු ගාණක් තිස්සේ ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙන්නේ. ඒ ටයිම් එකට මේ ඇඩ් එක විතරයි යන්නේ කියලා. හරිද? ඒකෙදි වෙන්නේ රීමාකටිං. ඒ වගේ අපිට මෙන්න මේකත් off page SEO වලදී කතා කරන්න සිද්ධ වෙනවා. එක එක විදිහේ business listing, social bookmarking, social networking වලට advertise කරන විදිය මේ හැම එකක්ම include කරලා අපිට study කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් තමයි අපි off page SEO කියන එකේදී කතා කරන්නේ. සාමාන්‍යයෙන් මේ on page SEO වලට මම දවසක් ගන්නවා කතා කරන්න, off page වලට දවසක් ගන්නවා. හරිද? ඔන්න ඊට පස්සේ තමයි අපි search engine algorithms කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ මෙතනදී ඔන්න පටන් ගන්නවා අපි search engine optimizations part එක. හරිද? එතකොට මෙතෙන්දී අපි කතා කරන ප්‍රධාන දෙයක් තමයි local SEO and project essentials කියන part එක. බ්‍රෝ මිෂ් වෙබ්සයිට් එකකට keyword එකක් Google එකේ rank කරන විදිය. ඔව්. Google ranking වලදී කොහොමද අපි මම ඒක කිව්වේ keyword mix එකක් අපි ගන්න විදිය කතා කරනවා කියලා. මොකද මුලින්ම search engine optimizations වලට එන්න කලින්ම අපි Google advertising වල තියෙන එක part එකක් keyword planner කියන දේ. keyword planner introduce කළා තමයි මෙතෙන්ට එන්නේ. මොකද හේතුව එතෙන්දී ඔයාලට තේරෙනවා කොහොමද මේ keyword වැඩ කරන්නේ කියන දේ. keyword වල volume එක කියන්නේ මොකක්ද? volume එකට සමගාමීව කොහොමද engagements එන්නේ? average view duration හදන්නේ කොහොමද? අන්න ඒ දේවල් ඔක්කොම එන්නේ keyword research එකේ. ඉතින් keyword research එකක් කළා තමයි මේකට enroll වෙන්නේ. මේ include වෙන්නේ. හරිද? ඒක නිසා බය වෙන්න එපා. සම්පූර්ණයෙන්ම hands on experience කළා තමයි ඔයාලා keyword planner එක through මෙතෙන්ට include වෙන්නේ. right? ඊට පස්සේ මෙන්න මෙතන තමයි අපේ search engine optimizations වල ප්‍රධානම දේ. එතකොට මෙතනදී අපි කතා කරනවා කොහොමද කියන්නේ මම අර වෙබ් ප්‍රොජෙක්ට් එක ඕපන් කරගෙන වෙන වෙනම කතා කරනවා ටයිප් කර කර කියලා දෙනවා නැප් එකක් කියන්නේ මොකක්ද name address phone number කියන දේ include කරන්න කොහොමද දැන් ඔයාලා නිකන් හිතන්න වෙනද වගේ නෙවෙයි backlinks වලදී web 2.0 backlinks ගාන විදිය එහෙම කියලා දෙනවා. ඔව් මම බේසික්ස් ටික ඔක්කොම කියලා දෙනවා. මොකද හේතුව සාමාන්‍ය backlink promotions වලදී අපේ search results balance එකේ තියෙන්න ඕන. හරිද? සමහර අය ඉන්නවා දැන් නිකන් හිතන්න අපි clothing product එකක් කරනවා කියලා හිතන්නකෝ. clothing product එක කරාට මොකද තියෙන හැම rankable site එකකම advertise කරන්න යනවා. හැබැයි ඒක වැඩක් නැහැ. මොකද හේතුව අපි බලන්න ඕන අපේ content එකට වැඩිපුර engagement එකක් තියෙන flow එකකින් traffic එක drive කරන්න. දැන් clothing කියන එකයි daily mirror එකයි ගත්තොත් daily mirror එකට එනවා ලක්ෂයක්. ඒ ලක්ෂයෙන් 50000ක් clothing එකට ගෙන්නවා කියලා වැඩක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ටග් ගාලා ආපු ගමන් backlink එක හරි මොනවා හරි click කරලා site එකට ආපු ගමන් මේක මට වැඩක් නැහැ කියලා කට් කරලා ගියොත් close කරලා දැම්මොත් මොකද වෙන්නේ? ඔයාගේ bounce rate එක වැඩි වෙනවා 100ට 100ක් වෙනවා bounce rate එක. ඉතින් එහෙම කළා තේරුමක් නැහැ. ඉතින් මේ දේවල් සම්පූර්ණයෙන්ම වෙන වෙනම අපිට කතා කරන්න වෙනවා. current world එකේ trend වෙන topics හොයාගන්නේ කොහොමද? මම Google Trends ඉන්නවා but ඒකෙන් බලන්නේ තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඒ ගැන word එකක් කියනවා. ඔව් අනිවාර්යයෙන්ම දේශාන් මොකද හේතුව
right thank you. එතකොට නිකන් හිතන්න දැන් සාමාන්‍යයෙන් අපේ යාළුවා ඇහුවේ මොකක්ද? right. current trends Google Trends වලින් විතරක් search කරන්න බෑ. ඒකට ගොඩක් වෙලාවට අපි blog articles read කරන්න ඕනේ. ඒත් එක්කම Twitter එකේ ඔයාලා හොඳ products එහෙම නැත්නම් trends වලට අදාළ relative products Twitter එකේ subscribe කරලා තියාගන්න. ඒත් එක්කම TikTok වල හැමතිස්සෙම ලංකාවේ videos මම ඇත්තටම කැමති නෑ. ටෙකී පැත්තට බර දේවල් subscribe කරලා තියාගන්න, follow කරලා තියාගන්න. මම මේ කියන එක simple උදාහරණයක් විතරයි. ඊට වඩා තියෙනවා නිකන් හිතන්න TechCrunch කියලා ඔයාලා search කරලා බලන්න. TechCrunch නිකන් මේ site එකට නිකන් ඉන්න ගමන් බස් එකේ එන ගමන් travel කරන ගමන් ගිහිල්ලා බලන්න ඔයාලා addict වෙයි. හරිද? ඊට පස්සේ කවුරු හරි ඇහුවොත් මගේ කවුද ගුරුවරයා කියලා මෙන්න ඉන්නවා මගේ ගුරුවරයා සර්ච් කරලා බලන්න. මම හිතන්නේ මෙටා වලටත් Facebook වලටත් වඩා එහා ගියපු එක්ස්පර්ට් කෙනෙක්. ඉතින් කිසිම විදියකින් මට බොරු කියන්න අවශ්‍ය නැහැ. මම හැම දෙයක්ම ලර්න් කරන්නේ මෙන්න මේ සයිට් එකෙන් සහ මේකේ රෙජිස්ටර් වෙලා. ඉතින් ඔයාලට පුළුවන් මගේ ක්ලාස් එන්න කියලා එහෙම මම බල කරන්නේ. හැබැයි මම මෙයාගෙන් ඉගෙන ගන්න හැමදේම මම ඔයාලට කියලා දෙනවා. මොකද හේතුව මේ සයිට් දෙක කියන්නේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා වගේ දෙයක්. ඉතින් ඒක නිසා මම ඔයාලට මෙහෙම ලොග් වෙලාම පෙන්නන්නේ. මට හංගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සයිට් එකයි මේ දෙක අනිවාර්යෙන් ෆලෝ කරන්න. ඔයාලට ඕන තරම් ට්‍රෙන්ඩ්ස් ස්ටඩි කරන්න පුළුවන්. තව යාළුවෝ හැවදීද? රයිට්. ඊට පස්සේ අපි යමු කන්ටෙන්ට් එකට. මෙන්න මෙතනදී social media marketing පටන් ගන්නවා මේ SEO part එක ඉවර වුණාට පස්සේ. එතකොට අපේ පළවෙනි මාසෙම අපි මේ search engine optimizations කොහොමද site building එකකද ගේන්නේ? ඒත් එක්කම මොකද්ද describe කරනවා කොහොමද අපේ awareness build කරගන්නේ සහ website planning process එක ඒත් එක්කම digital marketing and traditional marketing කොහොමද engage කරගන්නේ. එතකොට පළවෙනි මාසයේ පළවෙනි දවස් 4 ගොඩක් වෙලාවට අපි cover කරන්නේ මෙන්න මේ දේවල් ටික. එතකොට දෙවනි මාසේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ දෙවනි මාසේ කියන්නේ පළවෙනි මාසේ 5 වෙනි සතිය තමයි ගොඩක් වෙලාවට මම plan එකේ විදියට යද්දි මට මතක් වෙන්නේ. මෙන්න මේ කියන දේවල් අපි අරගන්න පටන් ගන්න. ඒ කියන්නේ social media marketing පටන් ගන්න. එතකොට මෙතනදී ඔයාලා දැන් මේ කතා කරන Facebook advertising නෙවෙයි මේකෙදි include වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ නිකන් හිතන්න දැන් ads manager සම්පූර්ණයෙන්ම ඔයාලට Facebook මෙතන දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා Meta AI කියලා එකක්. Meta AI options ඔයාලා දාන්න. හරිද? ඉතින් මේවා ඉඳලා කොහොමද advertise වෙන්නේ? කියන්නේ මේ තියෙන discovery advertisements කොහොමද place වෙන්නේ? ඒත් එක්කම නිකන් හිතන්න පහළට ගියාට පස්සේ අපි හිතමු ad එකක් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. right මෙන්න මේක කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට පේනවා මම ඩිජිටල් මාකටිං ඉන්න නිසා මට පෙන්නන්නේ මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස්. එතකොට මෙතනදී ඔයාලා බලන්න දැන් මේ ස්පොන්සර්ඩ් ඇඩ්වර්ටයිස්මන්ට් එක ඒත් එක්කම සිම්පල් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙන්නේ, call to action එක තියෙනවා. ඒත් එක්කම මෙතන සාමාන්‍යයෙන් call to action එක ඉන්ෆ්ලුවන්ස් කරන මේ ටැග් එක බිල්ඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කොහොමද ඇඩ්වර්ටයිස් වෙන්නේ කියන එක ඇඩ්වර්ටයිස්මන්ට්ස් 4කින්. හරිද? වෙන කොහෙවත් මම ඔයාලා කියලා තියනවා නම් පෙන්නන්න කරනවා නම් පෙන්නන්න මම ඒ වෙලෙම course fee එක hand over කරනවා. මොකද හේතුව මම Facebook page එකකින් කොහොමද අර boost post button එක. ඒ කියන්නේ දැන් ඔයාලගේ හැමෝගෙම professional dashboard එකක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය නිකන් හිතන්න මේ post එක කියලා. ඔයාගේ profile එකට ආවට පස්සේ මෙතන boost post button එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා page එකකට ගියාට පස්සේ create ad කියලා වෙනම වෙනවා post එක මෙතන create ad කියලා. අන්න ඒ ඔප්ෂන් එකේ අප්ඩේට් වෙලා තියෙන මොනවද කියන එක පළවෙනි දවසේ කතා කරන්න. හරිද? මොකද හේතුව ගොඩාක් අය කියන දෙයක් තමයි මේ boost post button එකෙන් ඇඩ්වර්ටයිස් කරාට වැඩක් නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එක අප් වෙන්නේ නැහැ, සේල්ස් එන්නේ නැහැ, රිසල්ට්ස් නැහැ කියලා. ඇත්තටම ඒක බොරු කතාවක්. මොකද හේතුව සාමාන්‍යයෙන් නිකන් හිතන්න Facebook ඇඩ්වර්ටයිස්මන්ට්ස් කියන්නේ හැමෝටම වෙන්න ඕන දෙයක්. හරිද? ඒ කියන්නේ Facebook එක කියලා කියන්නේ මේක ඇවිල්ලා එයාගේ මේජර් බිස්නස් එක. ඒකට Facebook ලට ඉන්න හැම ෆලෝවර් කෙනෙක්ම හැම account center account එකක්ම මම වෙන්න පුළුවන් හැම Facebook usage එකක් තියෙන කෙනෙක්ටම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් set up කරගන්න අවශ්‍යයි. එතකොට එයාලට අවශ්‍ය නැහැ ads manager දැනුම තියනවාද නැත්නම් digital marketing කෙනෙක්ද ඒක කියන්නේ. එයාලගේ product එක එයා build කරලා තියෙන්න ඕන. අද log වෙච්ච කෙනාට අද profile එක build කරපු කෙනාට අද page එක develop කරපු කෙනාට ඇඩ්වර්ටයිස්මන්ට් එක set up කරගන්න wizard එක. එතකොට simplify කරපු wizard එකක් තමයි ads manager නැතුව boost post එහෙම නැත්නම් create ad option එක. ඒත් එක්කම agency එකක් කරන කෙනෙකුට advertising agency එකක් client service දෙන කෙනෙකුට හැමදෙස්සෙම page එකකින් log වෙවි advertisement කරන්න බෑ.
මොකද එයාට page බර ගාණක් balance කරන්න තියෙනවා. advertise කරන්න තියෙනවා. එයාට තියෙන්න ඕන වෙනම විශාලයක් tool set එකක්. එතකොට ඒකට තමයි ads manager කියන දෙක ගෙනල්ලා තියෙන්නේ. හැබැයි අර create ad boost post කියන බටන් එකට සාපේක්ෂව ads manager වල optimization part එක වැඩි. ඒ කියන්නේ අපිට පුළුවන් advertisement එකක් too much narrow කරන්න, ad එක run කරන්න, generative engine optimizations වලට ad placements කරන්න, ඒත් එක්කම අපි කියනවා advanced advertising technologies වලදී වෙන වෙනම තියෙන CRMs ඒ දේවල් ඔක්කොම ඉන්ක්ලූඩ් කරගෙන CRM එකක් කියලා කියන්නේ අපි වෙනම හදාගෙන තියෙනවා නම් කම්පැනි එකකට නිකන් හිතන්න sessions gain කරන එකක් ඒත් එක්කම මොනවා හරි lead gen platform එකක් yellow AI වගේ platform එකක් monday.com වගේ platform එකක් මෙන්න මේක ඔයාලා search කරලා බලන්න මේ වගේ CRM systems learn කරලා නැත්නම් අද self study කරන්න මේ recording එකෙන් පස්සේ එතකොට මේ ඇවිල්ලා number 1 worldwide ඔයාලට ඩීල් කරන්න වෙන platforms. හරිද? ඔයාලා ඩුබායි ගියොතින් ඩිජිටල් මාකටිං කරන ජොබ් එකකට අනිවාර්යයෙන්ම monday.com ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම LinkedIn වලට ගියොතින් LinkedIn එකේ බලන්න job results ගත්තට පස්සේ job request ගත්තට පස්සේ හැම එකකම ඉල්ලලා තියෙනවා ගොඩක් දුරට monday.com experience කරලා තියෙනවද? ඔයාලා HubSpot experience කරලා තියෙනවද? lead gen campaigns කොහොමද run කරන්න කියලා. මේ දේවල් හොඳට expert කරලා තියාගන්න. හරිද? ඊට පස්සේ නිකන් හිතන්න මේ තියෙන advertisement වල platforms wise ගත්තම අපිට තියෙනවා අපේ flow එක. ඒ කියන්නේ මෙන්න මෙතන මේ advertisement flow එකේ social media marketing වල meta එකේ විතරක්. ඒ කියන්නේ Facebook, Messenger, Instagram, ඊට එක්කම WhatsApp business, Threads මේ කියන platforms අයට related විදිහට advertise වෙද්දී අපි study කළ යුතුයි. අනිවාර්යයෙන්ම reach and frequency buying. හරිද? ඔයාලා දැනට use කරන නැත්නම් ads manager වලට ගියාට පස්සේ auction type එක තියෙනවා, reservation type එක තියෙනවා. ගොඩක් වෙලාවට auction type එකෙන් තමයි ඔයාලා awareness ads ගහනවා ඇත්තේ. එහෙම නැත්නම් advertise කරනවා ඇත්තේ. හැබැයි අපි reservation type advertising වලින් RF buying එහෙම නැත්නම් reach and frequency එක buy කරන විදිය study කරනවා පළවෙනි දවසේ. ඒත් එක්කම engagement advertisement එකක්, ඒත් එක්කම traffic engagement advertisement එකක්, ඊට පස්සේ lead gen advertisement එකක්. එතකොට මේ හතර study කරලා තමයි Facebook advertising නවත්තන්නේ. මොකද හේතුව මට වෙනම නිකන් ad set up කරනවා කියලා detail targeting කරලා ඉවරලා audience එක හදලා ඉවරලා advertise කරලා තේරුමක් නැහැ. monday.com HubSpot එහෙම ගැන course එක explain කරනවා. මම කියලා දෙනවා මෙන්න මේ basics ටික අරගන්න කියලා. මොකද මට බොරු කියන්න අවශ්‍ය නැහැ. monday.com කියන එක මම learn කරන්න මට ගියා සාමාන්‍යයෙන් මාස 4ක් කිට්ටුව හෝ 4කට වැඩි 5ක් කියලා ගමුකෝ අපි. මොකද හේතුව CRM එකට connect කරගෙන ඒකේ තියෙන වෙනම chatbot එකේ ඉඳලා detail collect කරගන්න එක දක්වාම මම learn කරන්න. HubSpot කියන එකත් ඒ වගේම තමයි. ඒත් එක්කම ඔයාලා learn කරන්න ඕන Zapier කියන එක SAPs build කරන්න. ඒවා එච්චරටම අවශ්‍ය කියන්නේ මේ course එකට include කරලා නැත්තේ බොරුවට මට මෙන්න මේකට log වෙලා මේකේ sign up වෙලා මෙන්න මේම SAP එකක් create කරනවට වැඩිය ඒක include කරන්න ඕන වෙනමම course එකක්. මම ඇත්තටම මේ thank you කියනවා මුනීර් මං හිතන නම. මොකද මේ ප්‍රශ්නේ අහපු එකට monday.com කියන එක අපිට ටීච් කරනවා නම් ඩිප්ලෝමා එකක් හදන්න පුළුවන්. ඇත්තම කතාව කිව්වොත්. ඒ තරම් දුරට ඒකේ තියෙන මාර බෙනිෆිට් එක මාර මැසිව් ප්‍රෝග්‍රෑම් එකක්. හැබැයි මම ලර්න් කරන්න ඕන තැන් ටික පොඩ්ඩක් බේසිකලි කියලා දෙන්න. මොකද මාසේ පැයකින් දෙකකින් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට ඒ කියන්නේ මොකද බොරුවට වලව කඩේ යවන්න අවශ්‍ය නැහැ. මම කියලා දෙනවා කියලා. හැබැයි මම බේසික්ස් ටික කියලා දෙනවා. HubSpot එකෙත් බේසික්ස් ටික කියලා දෙන්න. Zapier එකෙත් බේසික්ස් ටික කියලා දෙන්නම්. ඒත් එක්කම Trello එකේ සාමාන්‍ය ඩිජිටල් ඔයාලා දන්නවා ඩිජිටල් මෝඩල් එකක් විදිහට Trello app එක අපි use කරනවා. එතකොට monday.com HubSpot Trello සහ Zapier. මෙන්න මේ හතර මම බේසික්ස් ටික වෙනම එක්ස්ට්‍රා ඩේට් එකක් දාලා කියලා දෙනවා. එහෙම නැත්නම් මම රෙකෝඩින් එකක් හරි එවනමුයි. හරිද? මොකද බොරුවට කියන්න බෑ මට ඔව් මම ඒකත් කියලා දීලා ඔක්කොම කනෙක්ටිවිටිස් හදලා දෙනවා කියලා. මට ඒකටම ගියා මාස 4කට එහා පැත්තේ ලර්න් කරන්න. මොකද දැන් මම එක්ස්පර්ට් මට තියෙන නොලෙජ් එකෙන් මම කියන්නේ එකපාර දවසින් කියලා දෙන්න බෑ. ඒක නිසා මම බේසික්ස් ටික ඔක්කොගෙම කියලා දෙනවා රෙකෝඩින් එක. හැබැයි මගේ YouTube channel එක මම මේ කියන්නේ YouTube channel එක subscribe කරන්න කියලා නෙවෙයි. එකම content එකකවත් මම YouTube channel එක subscribe කරන්න කියලා නෑ. ඔයාලා search කරලා බලන්න කිසිම වීඩියෝ එකක මම කියලා නෑ මගේ channel එක subscribe කරන්න කියලා. ගිහිල්ලා learn කරන්න මම ඉස්සරහට Zapier ගැන සහ monday.com ගැන ටියුටෝරියල් සෙෂන් එකක් දානවා. මොකද ඒ දෙක මර්ජ් වෙලා ඉස්සරහට යන නිසා ලංකාවේ කවුරුවත් මේ වෙද්දි කියලා දීලා නැති නිසා. හරිද? ඉතින් Facebook advertisement වල අපි මේ advertisements පහ එකක් තමයි domestic advertisement එකක්.
awareness advertisement එකක් දානවා reservation type. ඒ කියන්නේ RF buying part එක. ඒත් එක්කම ඒ කියන්නේ frequency cap එකක් build කරන්නේ කොහොමද? awareness campaign එකේදී $100ට කොච්චර reach එකක් එනවද? ඒක buy කරන්නේ කොහොමද? CRMs කොහොමද build කරන්නේ? මෙන්න මේ දේවල් include කළා. හරිද? ඊට පස්සේ අපි engagement type advertisement එකක් කරනවා, traffic එකක් කරනවා, lead gen එකක් කරනවා, custom audience, lookalike audience හදන විදියත් එක්ක. හරිද? ඒත් එක්කම Facebook pixel පික්සල් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද? පික්සල් එකකින් සෙෂන්ස් කොහොමද ජෙනරේට් කරගන්නේ? නිකන් හිතන්න දැන් ඔයා e-commerce ඇඩ්වර්ටයිස් කරන කෙනෙක් කියලා e-commerce platform එකක් තියෙන කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට ඔයාට බලන්න පුළුවන් වෙන්න ඕන ඔයාගේ කාර්ට් එකට කවුරු හරි කෙනෙක් විසිට් කළා. අපි හිතමු ඇඳුමක් ගන්නවා කියලා e-commerce එකේ දරාසෙක් කියලා ඇඳුම සිලෙක්ට් කරලා wish list එකට දාගෙන check out කරලා ඔක්කොම කරලා කාඩ් ඩීටේල් ඔක්කොමත් ඇඩ් කරලා ප්‍රොසීඩ් කරන්න යද්දිම අනේ මට මේක මේ වෙලාවේ නෙවෙයි පස්සේ ගන්නවා සල්ලි අපරාධේ මට මේ වෙලාවේ හදිසි වැඩක් තියෙනවා කියලා ක්ලෝස් කරන අවස්ථා තියෙනවා. අපි වුණත් එහෙමයි. හරිද? එතකොට මොකද්ද අපි කියන්නේ? කාඩ් එක abandon වුණා. එතකොට abandon card list එක අපිට වෙනම collect කරගන්න පුළුවන් නම් අපිට ඊළඟ sale එක දාද්දි ඊළඟ lot එක දාද්දි ඊළඟ album එක දාද්දි ටග් ගාලා abandon කරපු කට්ටිය. ඒ කියන්නේ එයාලට සල්ලි තියෙනවා ගන්න ගිහිල්ලා back වෙච්ච අයනේ. ඒ අයව රීමාකට් කරන්න පුළුවන්. මෙන්න මෙයාලට මේ අවිල්ල තියෙන අලුත් ඇල්බම් එක අලුත් ඇඳුම් ඇල්බම් එක ටග් ගාලා ගිහිල්ලා බයි කරන්න කියලා එන්ගේජ් කරන්න පුළුවන් නම් පටස් ගාලා අපිට රීමාකට් කරගන්න පුළුවන්. අන්න එහෙම රීමාකටිං කැම්පේන්ස් කරන්න කොහොමද? මාකට් එක රීටච් කරන්න කොහොමද? ඒත් එක්කම ඔයාලා දැන් සර්ච් කරන මේ වෙලාවේ Facebook ගිහිල්ලා Google ගිහිල්ලා සර්ච් කරන කන්ටෙන්ට් එක පටස් ගාලා කොහොමද ඔයාලට පෙන්වන්නේ කියන දේ ගත්තට පස්සේ ඒක ආපහු රීමාකට් වෙන විදිය අපි ස්ටඩි කරේ නැත්නම් ඇයි කොහොමද මේක වුනේ කියලා අපි failures වෙනවනේ. අන්න ඒ වගේ රීමාකටිං ඇඩ්වර්ටයිස්මන්ට්ස් කොහොමද කරන්නේ? lookalike similar audience build කරන්න කොහොමද කියන දේවල් සම්පූර්ණයෙන්ම A to Z මෙතනදී කතා කරනවා. right? මේ තියෙන practical 1 2 3 කියලා දාලා තියෙන්නේ. ඒ දේවල් RF buying, engagement, lead gen සහ CPC, CPM, CPA වලට payment modules, bid caps හදන විදිහ සම්පූර්ණ තියෙනවා. ඔයාලා මේ course එක මම ඒකයි කිව්වේ මේක PDF එකක් වුණාට මේක ඇවිල්ලා learning point එකක්. හරිද? මේක තනියම ස්ටඩි කරන්නත් පුළුවන්. ඔයාලට ගයිඩන්ස් එකක් හරියට තියෙනවා නම්. හරිද? ඒකයි මම මේ ගයිඩන්ස් එක ගාන්ට දෙනවා. ආයි කියන්නේ මට මගේ ගාව ගුරු මුස්ලි මොනවාක්වත් නැහැ. මට ඔයාලා කවුරුත් එකයි. මොකද මමත් ඩිජිටල් මාකටිං තාම ලර්න් කරනවා. බොරු කියන්න ඕනේ නැහැ. හේතුව මම දන්නේ හෙට උදේ වෙද්දි මොනවද Google ඇඩ්වර්ටයිස්මන්ට් වල Pmax එකේ අප්ඩේට් එක මොකක්ද කියලා. ඉතින් මට ඒක හෙට ලර්න් කරන්න වෙනවා. එහෙම නැත්නම් මට මේකේ සර්වයිව් වෙන්න බෑ මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඔයාලා මං ගැන ඕන තරම් සර්ච් කරලා බලන්න කොහොමද මම ඇඩ්වර්ටයිසින් සෙටප් කරන්නේ කොහොමද මං කෙනෙක්ට උගන්වන්නේ සහ මගේ ස්කිල් එක මම කොහොමද බිල්ඩ් කරගෙන තියෙන්නේ මම කොහොමද ඒක මාකට් කරන්න කියලා හොයලා බලන්න. කිසි වෙලාවක මම නොමිලේ කිසිම කෙනෙකුට ඇඩ්වර්ටයිස්මන්ට් සෙටප් කරන්න එහෙම යන කෙනෙක් නෙවෙයි. මට එහෙම අවශ්‍යත් නැහැ. මම එහෙම කරන්නෙත් නැහැ. හැබැයි මම කරන දේ හරියට ගන්න. ඒක නිසා මට highly guaranteed ඔයාලට මම කරන දේ A to Z deliver ගන්න. හරිද? කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඊට පස්සේ අපි යනවා LinkedIn marketing. මේකෙදි මම ගොඩක් වෙලාවට ඔයාලට pre recordings දෙනවා. LinkedIn වල modules මොනවද ඒ දේවල්. ඔයාලට පෙන්නන්න campaign manager වලට ගිහිල්ලා අපි හිතමු LinkedIn නම් ඉන්නේ ඔයාලා LinkedIn campaign manager කොහොමද build කරන්න කියන දේ ඉඳලා campaign manager A to Z කතා කරනවා LinkedIn වල advertisement. ඉස්සරහට ඔයාලා අනිවාර්යයෙන්ම LinkedIn advertising පටන් ගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව ඔයාගේ දැන් profiles ගත්තට පස්සේ අපි සාමාන්‍ය ABM එකක් කියලා කියන්නේ මම මේකෙදී දාගෙන ඇති මෙන්න මේ strategy එක කතා කරන්නේ. හරිද? ABM content strategy. හරිද? එතකොට එතනදී අපි කතා කරන්නේ directly account එකක්. ඒ කියන්නේ අපි හිතමු profiles තියෙනවානේ LinkedIn profiles වල target කරගන්නවා එක basic account එකක්. එහෙම නැත්නම් එක target audience එකකට එක professional account එකක් කොහොමද build කරන්න කියන දේ තමයි මෙතනදී කතා කරන්නේ. ඔයාලට පේනවා brand awareness, video views, engagements, relationships build කරන විදිය, reputation, revenue එක manage කරන විදිය, custom intent මේ වගේ. මම මේ PDF එක එවන්නම් learn කරලා බලන්න. තව ගොඩක් දේවල් තියෙනවා මේකට. හරිද? එතකොට මේ ඔක්කොම include කරන් තමයි අපි මේ LinkedIn advertising කියන දේ කතා කරන්නේ. ඒත් එක්කම ඔයාලට Twitter වලදී advertisements කොහොමද advertise කරන්න කියන දේ පෙන්නන්නම්. Twitter කෝ right මෙන්න මෙතනදී ඔයාලා මේ වෙද්දි සමහරවිට learn කරලා නැති වෙන්න පුළුවන්. අපිට tweet වලක් තියෙනවා advertising options. හරිද? $1 එකකින් ඔයාලට massive awareness එකක් ගන්න පුළුවන්. දැන් ඔය ගොඩක් යාළුවෝ කියන දෙයක් තමයි US audience එකක් තිබ්බනම් නියමයි මාර traffic එකක් ගන්න පුළුවන්. අනම්මනම් එහෙම කියන. හැබැයි ගන්නෙ කොහොමද? ගන්න විදිය කියලා දෙන්නේ නැහැ කවුරුවත්. හැබැයි ඔයාලට මේකෙදි ස්ටඩි කරන්න පුළුවන් කොහොමද Twitter වලින්
US audience ගන්නෙ awareness build කරන්නේ. ඒත් එක්කම Twitter කියලා කියන්නේ මම X කියන එක formally Twitter. ඉතින් Twitter කියන එක හැමෝම දන්න නිසා Twitter කියලා කියන්නේ නැත්නම් X. හරිද? එතකොට මේකෙදි app installs කොහොමද කරන්නේ? sales campaign, pre registration campaign කොහොමද? video awareness, reach awareness දැන් ඔයාලා දන්නවා recently organically build වුණ Twitter awareness එක මොකක්ද? ඒ කියන්නේ වැඩිම මේ දවස්වල කතා කරන ට්‍රෙන්ඩ්ස් මොනවද කියලා අහුවොත් කාට හරි යාළුවෝ දෙන්නෙක් තුනෙක් කියන්න පුළුවන්ද? නිකන් මේ කියන්නේ මේ දවස්වල Twitter වල යන යාළුවෝ දන්නවා. නිකන් පොඩි දෙයක් කියන්න පුළුවන්ද? නැද්ද අයිඩියා එක? ක්ලාස් එකේදී නම් ඔහොම බෑ හැමෝම කතා කරනවා. right very good Iran and Israel. ඒත් එක්කම last week එකේ very good answer එක correct. last week එකේ මොන වගේ දේවල්ද කතා කරේ? last 2 weeks වගේ නිකන් ගන්න. last week 2 weeks වගේ ට්‍රෙන්ඩ් එක මොකක්ද තිබ්බේ? මතක නැද්ද කට්ටියට? right ඉන්දියන් වල ප්ලේන් ක්‍රෑෂ් එක. එතකොට අහමදාබාද් කියන hashtag එක ට්‍රෙන්ඩ් වෙලා තිබ්බා. ඒ වගේ ඔයාලට tag chains build කරන්න පුළුවන් හැකියාව තියෙනවා. right ඊට පස්සේ අපි යමු content එකට මොන වගේ flow එකක්ද තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ තමයි Twitter වලින් පටන් ගත්ත දේ අපි ඉවර කරනවා. ඒත් එක්කම වීඩියෝ මාකටිං, ඇඩ්වර්ටයිස්මන්ට් සහ සම්පූර්ණයෙන්ම TikTok බේස් කරගත්ත. TikTok ඇඩ්වර්ටයිසිං වලදී මම ඔයාලට මොබයිල් රෙකෝඩින් එකක් දෙන්න. මොකද හේතුව තාම ALF කියලා කම්පැනි එකක් තියෙනවා ලංකාවේ. එයාලා තුලින් තමයි අපිට TikTok ඇඩ්වර්ටයිසිං account එකක් build කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට TikTok වලදී ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන්. බූස්ට් කළා. content boost නෙවෙයි. ඒ කියන්නේ මේ external contents නෙවෙයි. ඔයා ඇඩ් කරන content එක boost කරන්න පුළුවන්. Apple Pay through. ඉතින් ඒක මම ඔප්ෂන් එකක් විදිහට කියලා දෙනවා TikTok වලදී කොහොමද content එක boost කරන්න කියලා. ඊට අමතරව X වල, LinkedIn වල, Facebook, එහෙම නැත්නම් Meta, Instagram සහ Google advertising වලට එන්න කලින් social media part එක සම්පූර්ණයෙන්ම අපි cover up කරනවා YouTube advertising උත් එක්ක. right. ඊට පස්සේ අපි එනවා Google Analytics වලට. මොකද හේතුව Pinterest වලදී කියන්නේ Pinterest කියන එක වෙනම මම entity එකක් විදිහට කතා කරන්නේ. මොකද හේතුව Pinterest වලදී අපිට traffic එක generate කරගන්න එක තමයි මූලිකම අරමුණ. හරිද? ඒ කියන්නේ නිකන් හිතන්න දැන් Pinterest වලදී මම මේ ඊයේ පෙරේද පොඩි session එකක් කරා. එයා කරන්නේ Pinterest වලදී content එක කිව්වොත් ගෙදර වත්තේ තියෙන නිකන් මල් ගස් වල ඔය නිකන් අපි කියන්නේ කෘමි සතුන් කියලා කියන්නේ කෘමියෝ මේ ඉන්සෙක්ට්ස්ලා. ඉතින් එයාලව කැප්චර් කරන එයාගේ හොඳ කැමරා එකක් තියෙනවා DSLR. එයා කැමරා එකෙන් හොඳට කැප්චර් කරලා එයාලගේ වේරියේෂන්ස්. හරිද? පොඩ්ඩක් රීටච් කරලා ඉවරලා එහෙම Pinterest පින් කරන කට්ටිය ඉන්න. ඒත් එක්කම t-shirts වලට ඩිසයින්ස්. හරිද? මම මේ මට මුණ ගැහිච්ච කට්ටියගේ දේවල් කියන්නේ. ඉතින් ඒ සම්බන්ධව කොහොමද පින්ස් කරන්නේ? දැන් නිකන් හිතන්න ඔයාලා Google එකෙන් AI generate කරලා දාන image එකක් නෙවෙයි. ඔයාලට පුළුවන් නම් illustration එකක් build කරන්න. එහෙම නැත්නම් ඔයා කඩදාසියක අපි හිතමු A4 කොලයක ඔයා draft එකක් build කරනවා කාගේ හරි sketch එකක්. ඒ sketch එක illustrate කරන විදිය ඔයාලට පුළුවන් නම් one by one steps ගේන්න pin එකක් විදියට ඔන්න ඔයාලට traffic එක generate කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා දැන් මේ cake business කරන යාළුවෙක් ඉන්නවා. එයා ගොඩක් වෙලාවට එයාගේ site එකේ traffic එක ගේන්නේ Pinterest through. මොකද හේතුව එයා ඩෙවලොප් නෙවෙයි. එයා හදන කේක් වල හැම එකකම එයා හදන ප්‍රොඩක්ට් එකේ ඉඳලා කේක් එක කපන තැන ඉඳලා කේක් ස්ලයිස් එක දක්වාම ෆොටෝ ෂූට් එකක් කරනවා සම්පූර්ණ පින්ස් විදියට යන්නේ. ඉතින් ඒ වගේ අපිට ගොඩාක් දේවල් තියෙනවා. ඒවා මම කියලා දෙන්න කොහොමද අපිට ට්‍රැෆික් එක ජෙනරේට් කරගන්න කියලා. මොකද අපි ගොඩක් වෙලාවට මේකෙදි paid campaigns through advertising කරන විදිය තමයි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. මොකද ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැන් ටික හරියට සෝට් කරන්න ඕන දේවල්. ඒත් එක්කම Pinterest වගේ දේවල් easily අපිට cater කරන්න පුළුවන්. මම ඒකට වෙනම session එකක් include කරලා තියෙන්නේ. මොකද හැම මාසයකට සැරයක් මම free session එකක් කරනවා. ඉතින් එතනදී පැය 3ක් විතර වගේ අවුලද. දැන් අපි ගිය වෙසක් පොයට පස්සේ සතියේ මයි 23 වෙනිදා digital marketing දන්සල කියලා මේ වගේම එකක් කරා. ඒක මම link එක group එකේ දාන්නම්. බලන්න සම්පූර්ණ ඩිජිටල් සෙලින් එහෙම නැත්නම් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් වලින් දවසකට ඩොලර්ස් 3ක් earn කරන්නේ කොහොමද කියන එක තමයි මම කියලා දුන්නේ. ඉතින් මැසිව් අවයාර්නස් එකක් තිබ්බා. ගොඩාක් කට්ටිය ඒකට තෑන්ක්ස් කරලා තිබ්බ group එකේ. ඉතින් ඒ වගේ දේවල් කොහොමද මම කියලා දෙනවා free of charge කරන්න කියලා. ඒවත් මම include කරනවා. right. ඊට පස්සේ අපිට තියෙනවා Google Analytics part එක. right.
මෙතනදී Google Analytics. මොකද හේතුව අපි දැන් උඩ ඉඳන් හදාගෙන ආපු flow එක තැනකදී අපිට productivity එක වැඩි කරගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව අපි දැන් product එක හැදුවට වැඩක් නැහැ නේ, website එක blog එක හැදුවට වැඩක් නැහැ. මේකේ trend එක මොකක්ද කියලා බලන්න ඕනේ. right. right. okay. මම හිතන්නේ අපේ යාළුවා වෙන්නදී WhatsApp message එකක් දාලා තිබ්බේ. අනිවාර්යයෙන් මම content එකක් build කරන්න බලන්නම් immediately. මොකද හේතුව ඔයාලට ඒක ගැන knowledge එක share කරන එක වටින නිසා. right. ඒත් එක්කම සාමාන්‍යයෙන් නිකන් හිතන්න දැන් Google Analytics ගත්තට පස්සේ මේකෙන් තමයි ඔයාලා ඔයාගේ product එක balance කරගන්නේ. හරිද? හේතුව සාමාන්‍යයෙන් ඔයා business එකක් වෙනුවෙන් business site එකක් වෙන්න පුළුවන්, blog එකක් වෙන්න පුළුවන්, portfolio එකක් වෙන්න පුළුවන්. මේ හැමදේම build කරාට පස්සේ audience එක ඔයත් එක්ක කොහොමද engage වෙන්නේ, narrow වෙන්නේ කියන දේ ඔයාලට බලන්න තියෙන්නේ එකම original platform එක Google Analytics. එතකොට ඔයාලට keyword manage කරගන්න ලේසි, traffic එක manage කරගන්න ලේසි. ඔයාගේ කොහොමද average view duration එක කොහොමද, sessions කොහොමද build වෙලා තියෙන්නේ, කවුද වැඩිපුරම traffic එක එන්නේ, Gen AI එකෙන්ද traffic එක එන්නේ, organical දෙන්නේ, search results මොනවද, මෙන්න මේ දේවල් A to Z අපිට set up කරගන්න වෙනවා account එකක් එක්කම. ඒ කියන්නේ analytic account එකක් build කරලා මෙන්න මේ key events. හරිද? ඒත් එක්කම ඔයාලට use කරන්න සිද්ධ වෙනවා Google Tag Manager. කියන්නේ අපි සාමාන්‍යයෙන් Google Tag Manager වලට ගිහිල්ලා tag එකක් build කරලා කොහොමද build කරන්නේ, මෙන්න මේ වගේ එක එක tags කොහොමද build කරලා ඒවට trigger කරලා ඉවරලා ඒ tags එක කොහොමද include කරගන්න කියන දේ තමයි mainly කතා කරන්නේ. ටිකක් advance, හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලා learn කරගත යුතුයි. හරිද? බය වෙන්න එපා, මේ දේවල් one by one අපි එමෙහිට කතා කරමු. ඊට පස්සේ අපිට තියෙන මේ දැන් ඔයාලා Google Analytics part එක ගත්තට පස්සේ මේ ස්ට්‍රක්චර් එක කියවලා බලන්න ෆනල් එකක් දක්වාම මම කියලා දෙනවා. හරිද? account එක හදලා ඒත් එක්ක මේ account එකට කොහොමද link කරන්නේ? ඒ link කරන ඒව trigger කරන්නේ කොහොමද? tagging වෙන්නේ කොහොමද? සහ ඔයාලට GTM tracking මේ track කරන්නේ කොහොමද? ඒත් එක්කම කොහොමද conversions වලට support වෙන විදිහට analytics වැඩ කරන්නේ කොහොමද? ඒක traffic එක හරියටම ඔයාලා bounce rate එක අඩු කරගන්න විදිහට ආයි balance කරගන්නේ කොහොමද? මේ දේවල් A to Z කතා කරනවා. content lineup එක හදාගන්නේ අපි Google Analytics through. හරිද? ඒක නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. දැන් ඔයාලා නිකන් හිතන්න ticketing platform එකක් වගේ ගත්තා කියලා. එතකොට මොන areas වලින්ද වැඩිපුරම traffic එක එන්නේ? ටිකට් buy කරන්න වැඩිපුරම favor එකක් තියෙන මොන audience එකටද? මෙන්න මේ දේවල් බලන්න නම් අනිවාර්යයෙන්ම අපිට Google Analytics අවශ්‍ය වෙනවා. right. ඊට පස්සේ දැන් මේ Google Analytics වලට එද්දී අපේ සාමාන්‍ය දෙවෙනි මාසේ මැද කිට්ටුව වගේ දෙවෙනි මාසේ තුන්වෙනි සතිය වගේ ඒත් එක්කම Google AdWords. ඔන්න දැන් එනවා අපි Google advertising පටන් ගන්නවා දෙවෙනි මාසේ 4 වෙනි 3 වෙනි සතිය වගේ අතරදී තමයි සාමාන්‍යයෙන් Google Ads පටන් ගන්න. මොකද මේකෙදි Facebook Ads වලට සාපේක්ෂව ගොඩාක්ම වෙනස්. හරිද? මොකද කට්ටිය කවුරුවත් කතා වෙන්නේ බයයි Google advertising. මොකද හේතුව ගොඩක් අයට මේක හරියට කියලා දෙන්න තේරෙන්නේ නැති නිසා. මොකද හේතුව මේක ඇවිල්ලා ඇත්තටම අපි ad එකක් අපි type කරන එක කරන්නේ. setup කරන එක නෙවෙයි කිව්වොත් Google ad එකක් අපි type කරන එක කරන්නේ. මොකද හේතුව ad recordings ඒ කියන්නේ අර අපි කරන keyword search එකට අනුකූලව keyword research එකට keyword mix එකට අනුව තමයි ad එක setup කරන්නේ. ඉතින් ඒක මම A to Z වලට කියලා දෙනවා කොහොමද objective calculate කරන්නේ. calculate කියන්නේ objectives වෙනම අපි අඳුරගන්නේ කොහොමද? objective වලට match වෙන goals කොහොමද select කරගන්නේ කියන එක වෙනම කියලා දෙනවා. campaign එකක් optimize වෙද්දී PMax campaign එකක් search වලට, traffic වලට ඒත් එක්කම demand gen campaign එකක් කොහොමද brand awareness වලට, ඒත් එක්කම display network campaign එකක් කොහොමද YouTube video හරි ඔයාගේ bounce advertisements වලට include කරගන්න කියන දේ වෙනම. ad campaigns සාමාන්‍යයෙන් 4ක් අපි usually කතා කරනවා Google advertising වල. ඉතින් ඒ campaigns 4 ඔයාලා study කරා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට හොඳටම setup කරගන්න හැකියාව තියෙනවා Google advertisements. ඉතින් එතෙන්දී අපි tracking template එකක් build කරගන්නවා. tracking template එකක් කියලා කියන්නේ URL parameters collect කරගන්න sessions mediums වගේම තමයි අපි custom conversion tracking කරන්න සිද්ධ වෙනවා. ඒකට conversion tracking කියලා කියන්නේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් ගියපු දෙයක් ඔයාගේ සයිට් එකට කොයිතරම් දුරකට මේක ඉම්පැක්ට්ෆුල්ද කියන දේ වෙනම කතා කරනවා. එතකොට ක්ලික් ත්‍රූ රේට් එකට කොහොමද වැඩ කරන්නේ? කන්වර්ෂන් රේෂියෝස් වලට කොහොමද වැඩ කරන්නේ? එහෙම නැත්නම් අපි කියනවා ROAS කියලා ඔයාලා අහලා ඇති ROAS බය වෙන්න එපා මේ වචන වලට. return on ad spend. හරිද? එතකොට CPC වලට වගේම ඔයාලා බලන්න Google Ads වල තියෙන coverage එක කොහොමද කියලා pages 3මාරක් තියෙනවා content එක. හරිද? මේ content එක දැක්කම ගොඩක් කට්ටිය බය වෙනවා
අම්මෝ මෙච්චර කන්ටෙන්ට් එකක් කොහොමද මේ දවසින් දෙකෙන් කරන්න කියලා. කළා පෙන්නනවා බය වෙන්න එපා. මොකද හේතුව දවස් 3ක් විතර කතා කරනවා Google ඇඩ්වර්ටයිසින්. හරිද? තුන්වෙනි මාසේ දෙවෙනි සතිය වගේ වෙනකන් ගොඩක් වෙලාවට අපි කතා කරන්න සිද්ධ වෙනවා Google ඇඩ්වර්ටයිසින්. මොකද මම මේක කොච්චර දවසක් ගියත් සමහර වෙලාවට මොකද මට ওই මැචස් තියෙන වෙලාවල් වලදී මම පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්නවා. හැබැයි මම එක්ස්ට්‍රා ඩේට් එකක් ඉවෙලම දානවා. හරිද? ඉතින් මම රෙකෝඩින් කරලා එහෙමම ඔයාලට ක්ලාස් වල ෆිල් කරනවා ස්පේස් තියන්නේ නැහැ. ඉතින් ඒක නිසා කොහොම හරි මම මේක කම්ප්ලීට් කළා. මොකද මට ඩිලිවරි එක අවශ්‍යම දේ තමයි මෙන්න මේක. Google ඇඩ්වර්ටයිසින් වලට මට වෙනම ක්ලාස් එකක් කරන්න පුළුවන්. හැබැයි මට තියෙන ටයිම් එකත් එක්ක ක්ලාස් කරන්න අමාරුයි. දැන් ඔයාලා නිකන් හිතන්න මම මෙහෙම එක දිගට කතා කරගෙන මේ පැය දෙක සාමාන්‍යයෙන් නැවතුවා කියන්නේ මට ඊට පස්සේ හරි අමාරුයි. ඉතින් ඒක ඩේලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් හැමදේම මම ඔයාලට A to Z ඩිලිවර් කරනවා. බය වෙන්න එපා. මොකද Google ඇඩ්වර්ටයිසින් ඔයාලා මේ ස්ට්‍රක්චර් එක කියවන්නෝ කියවුවට පස්සේ ඔයාලට තේරෙයි කොහොමද Google ඇඩ්වර්ටයිසින් වල මෙච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න කියලා. ඉතින් ඒ ටික අනිවාර්යයෙන්ම ඔයාලා ඉගෙන ගන්න. ඒ ඉගෙන ගත්තට පස්සේ ඔයාලට හොඳ ප්ලේයර්ස්ලා බවට පත් වෙන්න පුළුවන් මේ ඩිජිටල් මාකට් එක ඇතුලේ. A to Z මම කියලා දෙනවා කොහොමද මතක තියාගන්න ඔබ්ජෙක්ටිව් එකක් සිලෙක්ට් කරගන්න ඔබ්ජෙක්ටිව් එකට මැච් වෙන රතු කරලා හයිලයිට් කරලා තරුවක් දාලා කොටු කරලා මතක තියාගන්න ඔබ්ජෙක්ටිව් එකට මැච් වෙන ගෝල් එකක්. කොහොමද ඊට පස්සේ ගෝල් එකට මැච් වෙන PMAX කැම්පේන් එකක්. ඩිමාන්ඩ් ජෙන් කැම්පේන් එකක්. ඩිස්ප්ලේ නෙට්වර්ක් කැම්පේන් එකක්. සර්ච් ඇඩ් එකක් කොහොමද අරගන්න කියන දේ සෙටප් කරන දේ hands on experience කරනවා දවස් 3ක් තිස්සේ. ඉතින් ආයි බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට Google advertising nothing. හරිද? බය වෙන්න දෙයක් නැහැ. ඔන්න මේකත් ඇවිල්ලා ඒකටම අයිති දෙයක්. online display advertising කියන්නේ කොහොමද? සහ ඒකත් අපි pitch කරනවා එක එක versions වලට. ඒ කියන්නේ සාමාන්‍ය නිකන් ඉඳන් Facebook වලට වෙන්න පුළුවන්, Google Ads වලට වෙන්න පුළුවන්, LinkedIn වෙන්න පුළුවන්, ඒත් එක්කම Twitter වෙන්න පුළුවන්. මේ හැම එකකටම combine වෙලා අරගෙන යන්නේ. මොකද මේකෙදි මම කියලා දෙන්නේ ROI build කරන විදිය. ඒ කියන්නේ return on investment. ඔයාලගේ rotation එකක් කොහොමද build කරන්න කියන දේ තමයි මෙතනදී මම කතා කරන්න පටන් ගන්න. හරිද? ඒ කියන්නේ අපි හිතමු රුපියල් 25000ක් ඔයා ඉන්වෙස්ට් කරලා ප්‍රොඩක්ට් එකක් ඔන්ලයින් විකුණන්න පටන් ගන්නවා. එතකොට ඒක ඩෙලිවරි එක කොහොමද වෙන්නේ? මෙන්න මේ දේවල් ටික තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඊමේල් මාකටිං වලට. ඊමේල් මාකටිං වලදී Brevo platform එක use කරන්නේ සාමාන්‍යයෙන් bulk emails, bulk SMS, bulk SMS කියන දේ මෙතනදී මම API ගැන විතරයි කතා කරන්නේ. මොකද හේතුව WhatsApp business කියන එකට connect කරගෙන ඔයාලට Brevo platform එක use කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි mainly මම bulk email ගැන තමයි කතා කරන්නේ. ඉතින් email පැත්ත කොහොමද ඔයාලා bulk email වලට support වෙන විදිහට class එකේ ඉන්නේ අපි හිතමු class එකේ එතන students ලා 20ක් ඉන්නවා කියලා. ඒ 20ෙම email ටික එවෙලම අරගෙන එයාලට bulk email එකක් යවලා තමයි ඒ session එක ඉවර කරන්නේ. ඉතින් ඒ තරම් අපි fully practically එවෙලම කළා class එකේ bulk email එකක් send කළා තමයි platform එක ගැන කතා කරන්නේ. හරිද? live setup කරනවා. ඉතින් ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ඕන තරම් ස්ටඩි කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා lead gen campaigns කියන දේ. මෙතන ඇවිල්ලා මේ part එක අපි ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැන් මෙතන entity එක දාලා තිබ්බට Facebook advertisement සහ Google advertisement setup කරද්දී මම lead forms develop කරන විදිය කියලා දෙනවා. එතකොට lead generation part එක එතනින් මම cover up කරනවා. වෙනමම date එකක් මේකට ගන්නෙ නෑ. මොකද මෙතන include වෙලා තිබුණාට මේ detail මෙතන පොඩි session එකක් තියෙනවා. හරිද? හැබැයි මම අර දෙකේදී merge කරලා කතා කරන්නේ AB testing ගැන වෙනම කතා කරනවා lead gen campaign එකක් කොහොමද develop කරගන්න කියන දේ. content marketing කියන දේ වෙනම අපි ස්ටඩි කරන්න සිද්ධ වෙනවා. මොකද content flow එකක් ඔයාලා build කරන්නේ කොහොමද? tag chain එකක් හදන්නේ කොහොමද? දැන් නිකන් හිතන්නකෝ example එකක් ගත්තොත් අපි Google කියන එකට ගිහිල්ලා Adidas ශ්‍රී ලංකා කියලා ගහනවා කියලා හිතන්න. දැන් මෙහෙම Adidas ශ්‍රී ලංකා කියලා ගත්තොත් ලංකාවේ තියෙන Adidas products එන්නේ. හරිද? මම මේ ශ්‍රී ලංකා කියන එක අයින් කරගන්නවා. අයින් කළා sorry මෙතෙන්ට දාගන්නවා hashtag එක. එතකොට බලන්න worldwide ඔක්කොම hashtag එක through Adidas එන්නේ. මේ මෙතන 10 වෙනි page එකට ගිහිල්ලා බැලුවත් 8 වෙනි එකට ගිහිල්ලා බැලුවත් Adidas products. හරිද? එතකොට මෙන්න මෙහෙම tag chain එකක් build කරගන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. හරිද? ඉස්සරහට තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාලගේ blog එක පැත්තෙන් හැමදේම update කරගෙන යන්න වෙනවා. එතකොට new to digital marketing and I don't have single idea about this. ඒ නිසා අය කියන වචන ගොඩක් ඒවා තේරෙන්නේ නැහැ. ඒ නිසා මම ක්ලාස් එකට දිගටම join වුණාට කමක් කිසිම අවුලක් නැහැ.
ඔයා බය වෙන්න එපා හසිනේ. මොකද හේතුව මම ඒකයි මේක පටන් ගනිද්දිම කිව්වේ මේ වර්ඩින්ග්ස් වලට බය වෙන්න එපා කියලා. දැන් මම ප්‍රැක්ටිකලි ඉන්න නිසායි මම මේක කතා කරගෙන යන්නේ මේ පැය දෙකේදී මේක බ්‍රීෆ් කරන්න ඕන නිසා. හැබැයි මම ක්ලාස් එකේදී හැම දෙයක්ම ඔයාලට one by one හිමීට කතා කරන්නේ. ඒත් එක්කම ඔයාලට තේරුණාද කියලාත් අහනවා. මම අර ඒකයි කිව්ව එක පොයින්ට් එකක්. මම ඉල්ලන්නේ ඔයාලගෙන් එක දෙයයි රෙකෝඩින් එක දවසක් හරි බලන්න. ක්ලාස් එකෙන් පස්සේ අඩුම තරමේ රෙකෝඩින් එක ඔයාලා ප්ලේ වෙන්න දාලා අහගෙන ඉන්නකෝ. එතකොට ඔයාලට මේ වචන ෆැමිලියර් වෙනවා. දැන් මොකද මම වුණත් මේකට ආවට පස්සේ දැන් මම පළවෙනිම Facebook account එක දැන් 2008. 2008 හැදුවට පස්සේ මම අවුරුදු ගාණක් යන 2014 විතර වෙනකන් මම දන්නේ මොකද්ද මේ වචන කියලා. හැබැයි 2014 දී මම දන්නවා මේවා ලර්න් කරන්න පටන් ගන්න. එතකොට ඒව තමයි අපි ඉස්සරහට අරගෙන ඉතින් ඒක නිසා බය වෙන්න එපා. ඔයාලා වගේම තමයි මමත් මුල් කාලේ මෙලෝ දෙයක් දන්නේ. ඉතින් පොඩ ස්ටඩි කරා. හැබැයි ඒ ගැප්ස් ටික මම දන්න නිසා කොතනද වර්ධින්නේ කියලා මට ඔයාලට කියලා දෙන්න හරි ලේසි. ඒක නිසා බය වෙන්න එපා. මම ඔයාලට A to Z ඒ දේවල් කියලා දෙනවා. හොඳට රෙකෝඩින් එක බලන්න සහ හොඳට අහුම්කම් දෙන්න. එකපාරක් හරි රෙකෝඩින් එක බැලුවේ නැතත් අහන්න. කොයි හරි තැනක ප්ලේ වෙන්න දාලා මොබයිල් එකේ හරි දාලා. මොකද මම දවස් ගානේ හැම ක්ලාස් එකකදම රෙකෝඩින් එක ඔයාලට ඩිලිවර් කරන්න. ඒක නිසා බය වෙන්න එපා. අන්ලිමිටඩ් ඒ කියන්නේ මේ ලිමිටඩ් රෙකෝඩින්ස් නෙවෙයි වෙන අය වගේ මම රෙකෝඩ් එක දෙන්නේ නැහැ සල්ලි දෙන්නේ නැත්නම් අර මනම් එහෙම ප්‍රශ්න නැහැ මං ගාව කෙලින්ම fully deliver කරනවා ඔයාලා එක අහන්න අහලා ඉගෙන ගන්න. හරිද? එච්චරයි. ඊට පස්සේ app store optimizations මෙතනදී app එකක් ඇතුලේ ඇඩ්වර්ටයිස් කරන එක නෙවෙයි. ගොඩක් කට්ටියට මම කියන දෙයක් app එකක් ඇතුලේ ඇඩ්වර්ටයිස් කරන එක නෙවෙයි. ඔයාලගේ apps කොහොමද App Store through වෙන්න පුළුවන්, Google Play through වෙන්න පුළුවන්, title awareness එහෙම නැත්නම් category wise, description wise කොහොමද ඇඩ්වර්ටයිස් කරන්න කියන දේ මේක අලුත් දෙයක්. ගොඩක් කට්ටිය මේක කියලා දෙන්නේ මම දන්නේ කියලා දීලා තැනක් හොයාගන්න නැහැ. ඒකයි මම ඉගෙන ගත්ත දේ මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. කොහොමද මේක අපිට ඔප්ටිමයිස් කරන්න පුළුවන්. දැන් ලංකාවේ ගත්තොත් හෙලකුරු වගේ ඇප් එකක් කොහොමද ඒ දුරට අරන් ආවේ. හෙලකුරු එකේ ඔයාලා දැක්කා ඒ කියන්නේ හෙල පේ වගේ ඔප්ෂන්ස් ඇවිල්ලා තියෙනවා. ඒකට අලුත් ඩිලිවරිස් ඇවිල්ලා තියෙනවා. ඩිලිවරබල්ස් ඔක්කොම එන්ගේජ් වෙන තැන් හදලා තියෙනවා. ඉතින් iTunes වලදී කොහොමද අපි Spotify වලදී කොහොමද Google Play වලදී මෙන්න මේවා ඉන්ක්ලූඩ් කරගන්නේ ඔයාගේ app development part එකට සහ optimizations වලට කියන දේ A to Z ගන්න ඕනේ. හරිද? ඒත් එක්කම blogging, freelancing and මේ දවස්වල මම හෙට නැත්තම් අනිද්දා අලුත් blog එකක් පටන් ගන්නවා. ක්‍රිකටින් පාර්ට් එකක්. ඉතින් ඒක ගැන මට ඔයාලට ෆ්‍රී කියලා දෙන්න පුළුවන්. මොකද කොහොමද අපි බ්ලොග් එකක් කරන්නේ, WordPress site එකක් develop කරන්නේ, site එක ඇතුළට කොහොමද content manage කරන්නේ, flow එක මොකක්ද, ඒවා ඔක්කොම include කරලා ඒත් එක්කම මෙතන මතක තියාගන්න ChatGPT වලින් සම්පූර්ණයෙන්ම AI based content එකක් කොහොමද අරගන්නේ සහ AdSense approve කරගන්නේ කොහොමද කියනත් මම කියලා දෙන්න බලන්න. මොකද හේතුව ගොඩක් යාළුවෝ බය වෙච්ච දෙයක් තමයි ChatGPT content වලට මොනවද AdSense දෙන්නේ නැහැ කියලා. සම්පූර්ණයෙන් බොරුවක් කවුරුහරි දෙන්නේ නැහැ කියලා කිව්වොත් කියන්න මම අරන් දෙනවා. මොකද හේතුව මගේ sites 3ක් යනවා දැනට AdSense යන A to Z ChatGPT ඔයාලට පෙන්නන්නම්. right අනිවාර්යෙන් බය වෙන්න එපා ඔයාලට පෙන්නන්නම් මම site එක මෙන්න මේක airportpickup.lk කියලා ඔයාලා ගහලා බලන්න. මේ domain එක මං ගාව තියෙන නිසා මට site එකක් හදන්න වෙලාවක් තිබෙත් නැහැ. මම මේක සම්පූර්ණයෙන්ම ChatGPT මේ ෆෝම් එක සම්පූර්ණයෙන්ම ChatGPT පොඩි දෙයයි කරේ. හොඳ prompts ටිකක් මම type කරගත්තා. ඒක justify කරගත්තා. කළා site එක develop කරගත්තා. කිසිම issue එකක් නැතුව දැනටත් inquiries එනවා. හරිද? බලන්න නෙවෙයි අයියා අනිවා ඒක කියලා. අනිවාර්යයෙන්ම කියලා දෙන්න. බය වෙන්න එපා. ඉතින් මේක ඇවිල්ලා airportpickup.lk කියන domain එක kangaroo එකෙන් අරෙන්ෙන් ඒ වගේ taxi site එක compete කරන්න පුළුවන් domain එක. taxi service වල ඉන්න යාළුවෝ මගෙන් domain එක ඉල්ලන මම දන්නේ නැහැ කවුද කියලා යාළුවෝ නෙවෙයි ඇත්තටම. ඉතින් domain එක මං ගාව prime domain කීපයක් තියෙනවා. ඒ ටික මම මේ වගේ දාලා තියෙනවා. දැන් ඔයාලා ඉස්සරහට එනවා site එකක් sellmyproperty.lk කියලා competitors ලා ඉන්නේ prime lands ඒත් එක්කම homelands ඒත් එක්කම lankaproperty.com ඔය වගේ. හේතුව මට යාලත් එක්ක බිස්නස් ගෝල්ස් වලට යන්න පුළුවන්. ඉතින් මේකයි ඩොමේන් එකක් බයි කරද්දි කොහොමද කියන දේ ස්ටඩි කරන්නේ. බය වෙන්න එපා. ඔයාලට ඩොමේන් එකක් සර්ච් කරද්දි කොහොමද, ඩොමේන් එක පර්චේස් කරද්දි කොහොමද, ආයි ඒක රීසෙල් කරන්න කොහොමද, මේ හැම දෙයක්ම මම ඔයාලට කියලා දෙනවා. සෙෂන් එක වෙලාවේදී ආයි ඔයාලට කියන බෙස්ට් එක්ස්පීරියන්ස් එකක් මම දෙන්නේ. ඒක බය වෙන්න එපා. highly guaranteed. හරිද? අනිවාර්යෙන් කියලා දෙනවා යාළුවෝ කිව්වා වගේ. ඊට පස්සේ Instagram marketing මට විනාඩියක් දෙන්න. right. අයි මට විනාඩි 10ක් දෙනවද මං ගන්න?
හරි okay. රයිට්. එතකොට නිකන් හිතන්න දැන් Instagram මාකටිං කියන දේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ Instagram කියන දේ පාවිච්චි කරනවා Instagram මාකටිං කරන්න අපිට ක්‍රම ගොඩක් තියෙනවා. ඕගනිකලි මාකට් කරන්න පුළුවන්. ඒත් එක්කම ෆිසිකල් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි නිකන් හිතන්න හෑෂ්ටැග් එකක් මාකට් කරන විදිහ අපි ගොඩක් කට්ටිය දන්නේ නැහැ. දැන් හෑෂ්ටැග් එක අපි දාගෙන යනවා. හැබැයි මේජර් හෑෂ්ටැග් එක මොකක්ද? ටේල් කීවර්ඩ් එක මොකක්ද? ඒත් එක්කම එක්ස්ටෙන්ෂන් එක මොකක්ද කියලා අඳුරගත්තොත් ඔයාලට හෑෂ්ටැග් එක මාකට් කරන්න පුළුවන්. නිකන් හිතන්න ඩයලොග් කියන එක. දැන් ඩයලොග් එක බ්‍රෑන්ඩ් කරන එක විදියක් තමයි ලංකාවේ අංක 1 සහ වේගවත්ම ජාලය. මොටෝ එකේ ස්ලෝගන් එකේ මාකට් කරන. ඒත් එක්කම නිකන් හිතන්න එයාලට කොහේ හරි තැනක හොඳ බෙන්ඩ් එකක් තියෙන පාරක හොඳ විසිබිලිටි එකක් තියෙන හෝඩින් එකක රතු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ නිකන් හිතන්න #1 කියලා විතරක් ටයිප් කරලා සුදු පාට ලෙටර්ස් වලින් බැනර් එකක් ගැහුවා කියලා. ඒත් මිනිස්සු දන්නවා මේ ඩයලොග් ඇඩ් එකක් වෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් red and white visibility එක වැඩිපුරම තියෙන කාටද? Coca-Cola. ඒත් එක්කම Nescafe. ඔය වගේ brand අපිට ගේන්න පුළුවන්. හරිද? Instagram marketing කියන්නේ වෙනමම study එකක්. ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. මොකද හේතුව ගොඩාක් යාළුවෝ Instagram දැන් අපේ girls ගත්තට පස්සේ ගොඩාක්ම Instagram ඉන්නේ. හැබැයි යාලා ඒක benefit එකක් විදිහට use කරන්නේ නැහැ. market කරන්න options වෙනස් කරන්නේ නැහැ. ඉතින් මේ දේවල් සම්පූර්ණයෙන්ම කතා කරනවා. මම අර කිව්වේ දැන් Adidas tag එක පෙන්නලා මෙන්න මේ tag chain එක සම්බන්ධව tag chains වෙන වෙනම මම ඔයාලට include කරලා පෙන්නනවා. දැන් මේ කතා කරත් hash dialog කියලා කොහොමද ඔයාලා flow එකක් අරගෙන යන්නේ tag එක chain කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ එක major tag එකක් හරියටම identify කරගත්තොත් ඒක කවදද build කරගන්න කියන දේ තමයි මුලින්ම අඳුර ගන්න ඕන. කොයි විදිහටද ඔයාලගේ approach එක තව අවුරුදු කීයකින් මම මේ tag එක කොතනද තියන්නේ කියන දෙයට basics ටික මම මුලින් කියලා දෙනවා. ඔයාලා ඒක continuously අරගෙන යන එකයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ extra lessons කියන එක මම pre-recordings දෙන්නේ. මොකද WhatsApp business කියන දේ, catalogs හදන දේ, Facebook marketplace catalog සහ Google Map awareness, my business ඔය වගේ දේවල්. ඒවා minor දේවල් අලුතෙන් ඉගෙන ගන්න තරම් ලොකු දේවල් නෙවෙයි. ඔයාලා use කරනවා. හැබැයි ඒවයි fine tune කරගන්න ඕන දේවල් වෙන වෙනම කියලා දෙනවා. මොකද ඔයාලගේ business and services onboard කරාට පස්සේ මේ tools අවශ්‍ය වෙන නිසා. ඒත් එක්කම අපේ යාළුවෙක් මතක් කරපු නිසා මම මෙන්න මේක පෙන්නන්නම්. දැන් ඔයාලා ගොඩක් වෙලාවට chat GPT තමයි use කරන්නේ. normal chat GPT. හරිද? හැබැයි මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ AI PRM එකෙන් වැඩ කරන විදිය. ඔයාලට පේනවා මෙන්න මේ AI PRM 2 දැන් මේ තියෙන normal chat GPT බලන්න අප්ඩේට් වෙන විදිය. එතකොට මෙතනදී ඔයාලට මේ පේනවා GPTs එක්ක තමයි අපි වැඩ කරන්නේ. හරිද? දැන් සාමාන්‍ය chat GPT එක ඔයාලට පේනවා ටග් ගාලා smoothly update වෙනවා AI PRM එකට. එතකොට මෙතනදී ඔයාලට තියෙනවා topic wise වෙනස් කරගන්න පුළුවන් DevOps, generative AI, marketing, SEO ඔය වගේ activities ගත්තාට පස්සේ වෙනවා. හරිද? ඊට පස්සේ sort කරගෙන models මොනවද, versions මොනවද, ඒත් එක්කම ඔයාලට පේනවා මෙන්න මෙතන GPTs කියන එකට ගියාට පස්සේ අපිට වෙන වෙනම writing පැත්තට productivity, research and analytics, education, lifestyle මේ වගේ ඕනම දෙයක් ඔයාලට easily cater කරලා ගොඩක් දේවල් include කරගන්න පුළුවන් options මම ඔයාලට කියලා දෙනවා. right. ඉතින් මේ දේවල් තමයි අපි සම්පූර්ණයෙන්ම මේ class එක ඇතුළතදී කතා කරන්නේ. මොකද මේක advance කිව්වේ ඒකයි. mastery course එකක් කියලා කිව්වේ ඒකයි. නැත්තම් මටත් පුළුවන් ටක් ගාලා Facebook advertisement එක set up කරලා Google ad එකක් දාලා ඔයාලව අර මේක මොකද්ද ඇත්තටම වැඩකරම නැති දේවල් ටික කියලා දීලා සල්ලි ටික අරගෙන යනවා. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. එන්නේ එක්කෙනාද දෙන්නද 10ද 15ද 20ද මට ඒකත් ප්‍රශ්නයක් නැහැ. ක්ලාස් එකේ ඉන්න කෙනාට මම මාස 3ම උගන්වනවා. මොකද මට උමනා කරන්නේ මම අර මුලින් කිව්වා වගේ ඩිජිටල් මාකටියර්ස්ලා බිහි කරන්න නෙවෙයි මාස්ටර් ලෙවල් එකේ මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ગેප් එක අඩු කරලා ඒ කියන්නේ ગેප් එක කියලා කියන්නේ කට්ටිය නැහැ. ඇත්තටම කිව්වොත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාගන්න මේ නොලෙජ් එක තියෙන කෙනෙක් අඩුයි. ඉතින් ඒක ෆිල් කරන්න තමයි මට උවමනා කරන්නේ. මොකද මගදී මට එන කැම්පේන්ස් මට එන ෆ්‍රීලාන්ස් කැම්පේන්ස් එහෙම දැන් මම දැන් කලින් ක්ලාසස් කරන ආයතනයේ ඉන්න ස්ටුඩන්ට්ස් දෙතුන් දෙනෙක්ට මම හෙට ඇඩ්වර්ටයිස්මන්ට්ස් දෙකක් දෙනවා සෙට් අප් කරන්න. මොකද හේතුව එයාලා ලර්න් කරනවා. කේක් බිස්නස් කරන කෙනෙකුගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් දෙකක් එයාලට සෙට් අප් කරන්න chance එක දෙන්න. ඉතින් ඒ වගේ මට ඔයාලට ඒක දෙන්න පුළුවන්. ක්ලාස් එක කම්ප්ලීට් කරලා මාත් එක්ක වැඩ කරන කට්ටිය. එතකොට ඔයාලට ෆ්‍රීලාන්ස් වැඩ කරන්න ඔපචුනිටිස් හදලා දෙන්න පුළුවන්. ඒ වගේ options benefits තියෙනවා. ඉතින් මම බොරුවට කියන්නේ මම මේක ෆ්‍රී දෙනවා අරක දෙනවා මේක දෙනවා කියලා මට පුළුවන් දේ මම ඔයාලට උපරිමයෙන්ම opportunity එක හදලා දෙන්න. ඉතින් මම invite කරනවා ක්ලාස් එකත් එක්ක join වෙන්න කියලා. ක්ලාස් එක ලබන සෙනසුරාදා පටන් ගන්නවා. සෙනසුරාදා කියන්නේ 28 වෙනිදා
site question. අපි ඒක බලමු. අයි multiple blog sites කරද්දී අය use කරන VPS එකක් කරන් Nginx එකක් ඒ දාලා multiple sites host කරන්න එකද නැත්නම් මේක site එකට dedicated විදිහට shared hosting අරගෙන මොකද්ද best option එක best practice එක shared hosting වෙන වෙනම ගත්තොත් ලොකු ගාණක් යනවා. ඔව්. මෙහෙමයි සාමාන්‍යයෙන් ඔයා shared hosting එකක් සාමාන්‍ය WordPress හරි මොකද ඔයා choose කරන් තියෙන්නේ WordPressද? ඔව් WordPress නම් ගැටලුවක් නැහැ. ඔයාට shared එකක් අරගෙන යන තරමට ගොඩක් හොඳයි. නැත්නම් හැබැයි ඔයාට මොකද හේතුව individual site එකක් develop කරලා ඔයාට build කරන එකක්ද client ලට දෙන්න හදන එකක්ද? නැත්නම් auto blocks වගේ එකක්ද? ඔයාටද එළියටද? ඔයාගේ blogs වලට නම් ඔයා VPS එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව site එකේ traffic එක ඔයා වෙන වෙනම regulate කරන්න වෙනවා. ඒ කියන්නේ මොකද හේතුව දැන් අපි හිතමු එකක් දානවා එක site එකක් example එකක් ගන්නකො food and beverages වලට අනිත් site එකක් ගන්නවා education වලට අනිත් site එකක් ගන්නවා sites තුනක් ගත්තොතින් food and beverages education අනිත් එක fashion and designs හරිද? එතකොට මේ තුනේ ඔයාට perform කරද්දී එන traffic source තුනක් එන්නේ. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම cloud hosting එකට යන්න වෙනවා. VPS එකකට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි shared වුණා කියලත් ඒක ගැටලුවක් නැහැ. මොකද හේතුව මොකද ඔයාට වෙන වෙනම bandwidth එක වෙනස් කරගන්න පුළුවන් opportunity එක තියෙනවා. hosting වගේ use කරන්න hosting වලදී support එක ගන්න පුළුවන් ඕන වෙලාවකදී. ඔයාට ඒකේ බර වැඩි නම් ටග් ගාලා වගේ virtual එකකට arrange කරගන්න පුළුවන්. කිසිම එක doubt එකක් තියාගන්න එපා. මම වැඩ කරන්නේත් GoDaddy and hosting එක. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ දැනට. down time එකක් මොනවාක්වත් එහෙම ගැටලුවක් වෙලා නැහැ. service down time එකක් විතරයි තියෙන්නේ. එහෙම නැතු site එකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ bandwidth වලට. blogging කරන category වලට ඒක කොහෙත්ම බලපාන්නේ නැහැ. මොකද light weight යන නිසා. අනිත් එක WordPress use කරද්දී ඔයාලා Yoast වගේ plugin use කරන්න වෙනවා. ඉතින් Yoast එකට ගොඩක් supportive contents build කරන්න පුළුවන්. easily light weight මෙන්න මේකේ තියෙනවා. මේ තියෙන optimize blog writer use කරලා වැඩ කරගෙන යන්න පුළුවන්. right? ඉතින් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් course එක සම්බන්ධව මැසේජ් එකක් දාන්න. course එක අපි පටන් ගන්නවා ලබන 28 සෙනසුරාදා හවස 7:30ට. ඒත් එක්කම ඔයාලට registration time එක තියෙනවා ලබන 5 වෙනිදා දක්වා. මම ඒ සියලු විස්තර ඔයාලට e-house එක through 5 වෙනිදා දක්වා course එකට register වෙන්න පුළුවන්. course fee එක රුපියල් 15000ක් වෙනවා. හැබැයි ඔයාලට මාසයකට 5000 ගාණ ගෙවන්න පුළුවන්. registration එකට 5000ක් දාලා first month එකේ fee එක දාලා register වෙන්න පුළුවන්. ඒත් එක්කම payslip එක description එකේ දායි WhatsApp group එකේ. ඒකට එවන්න. ඒ WhatsApp number එකට අපේ official number එක තියෙනවා 071 8යි 999 522. ඒකට WhatsApp කරන්න payslip එක ඔයාගේ නමත් එක්ක reference එකට ඔයාගේ නම හෝ phone number එක add කරන්න අනිවාර්යයෙන්ම. 28 ලබන සෙනසුරාදා හවස 7:30ට අපි ක්ලාස් එක පටන් ගන්නවා. හැබැයි 5 වෙනිදා දක්වා ඔයාලට registrations open කරලා තියෙන්නේ. පළවෙනි සති දෙක ඇතුළතදී ඔයාලට ක්ලාස් එකට join වෙන්න පුළුවන්. ඉතින් 100% guaranteed මේක ලංකාවේ number 1 digital marketing course content එක. ඒක prove කරලා තියෙනවා. ඒත් එකම free sessions තියෙන එකම course එක. මොකද ක්ලාස් එකට ආවත් නැතත් මම ආපු අයටයි නාපු අයටයි ඔක්කොටම free session එකට enjoy කරන්න. කියන්නේ ඒක බලලා ඔයාලට හොඳටම experience කරන්න පුළුවන් වෙන්න මම හැම free session එකක්ම මාසයක් අන්තිමේ තියෙන. ඉතින් දැන් අපේ මේ මාසේ free session එක මම plan කරලා තියෙන්නේ Tuesday පළවෙනිදා හෝ ඒ කියන්නේ ලබන මාසේ මුල් සතියේ හෝ 30 වෙනිදා Monday මට sure නැහැ. එහෙම වුණොත් Monday මම group එකේ දානවා free session එකට ready වෙලා ඉන්න කියලා. ඉතින් class එක 28 වෙනි සෙනසුරාදා 7:30ට පටන් ගන්නවා. class එකට එන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ recording එක බලන්න මොනවද අපි කතා කරන්න කියලා. content flow එක බලන්න, recommendations ඔයාලා search කරලා බලන්න, මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න මම කොහොමද teach කරන්න කියලා. ඉතින් මේ දේවල් ඔක්කොම learn කරාට පස්සේ ඔයාලට detail collect කරගන්න පුළුවන්. account number e-house එකේ ඔක්කොම session එකේ පස්සේ group එකේ දායි. ඒ account details වලට ඔයාලට pay කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න pay slip එකේ ඔයාලගේ reference එකට ඔයාගේ නම හෝ phone number එක දාලා pay කරන්න. ඒත් එක්කම ඒක WhatsApp කරන්න. registration වලට ඊට පස්සේ ඔයාලට link එකක් එයි. ඒ link එක Google form එකක් තියෙන. ඒක fill කරන්න. ඊට පස්සේ
ඔයාලා unlimited lifetime register වෙන්නේ e-house එකත් එක්ක. ඊට පස්සේ ඔයාලට ඒකේ තියෙන හැම session එකකටම free of charge join වෙන්න පුළුවන්. free sessions වලට අමතරව තියෙන webinars වලට join වෙන්න පුළුවන්. ඒ වගේ සම්පූර්ණයෙන්ම. අනිත් එක තමයි මගේ නම්බර් එක 07772 999 522. ඉතින් ඕන වෙලාවක ඔයාලට open ඕන වෙලාවට කතා කරන්න පුළුවන්, මැසේජ් කරන්න පුළුවන්, ඕන දෙයක් අහන්න පුළුවන්. මම ෆ්‍රී වුණ ගමන් ඔයාලට රිප්ලයි කරනවා. හරිද? ක්ලාස් එකේ සිද්ධ වෙන සියලුම දේවල් සම්පූර්ණයෙන්ම මම ඔයාලත් එක්ක ඉන්නවා. මම ජීවත් වෙලා ඉන්න කල් මට ඒක ෂුවර් හැමෝටම මම උදව් කරන්න. ඉතින් මම හිතනවා අද මේ කතා කරපු පැය දෙකකට ආසන්න පැය දෙකකුත් නෑ පැය විනාඩි 50ක් විතර වගේ. ඉතින් මේ ටිකෙත් මම ඔයාලට මට දෙන්න පුළුවන් උපරිම දේවල් ටික ඩිලිවර් කරේ. ටූල්ස් ගැන කතා කරා, කන්ටෙන්ට් ප්ලෑන් එක මොනවද ඉගෙන ගන්න ඕන, මොන ෆ්ලෝ එකද කියලා. ඉතින් මම හිතනවා මේ සෙෂන් එකත් ඔයාලට වැදගත් වෙයි ක්ලාස් එකට ජොයින් වත් නැතත්. ඉතින් අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා ලබන 28 වෙනිදා හවස 7:30ට. මොනවා හරි ගැටලු තියෙනවද සම්බන්ධව මොනවද අපි කතා කරපු දේ අද කතා කරපු සෙෂන් එක සම්බන්ධව හරි ඔයාලගේ අයිඩියා එකක් තියෙනවා නම් WhatsApp group එකේ දාන්න. ඒත් එක්කම මෙතන ඔයාලට අහන්නත් පුළුවන්. මොනවා හරි ගැටලු තියෙනවද? අනිත් එක තමයි මේ මට ඔයාලා සර් කියලා කිව්වට අවුලක් නැහැ. හැබැයි මම කියන්නේ සර් කියලා කියන්නේ එහෙම කියලා මගේ එහෙම මේ ගන්න අයියා කිව්වත් එකයි. කොහොම කරත් මම ඔයාලගේ හොඳ යාළුවෙක් විදිහට තමයි මම වැඩ කරන්නේ. මොකද මට මේක මේ මොකද මට වඩා වැඩිමල් යාළුවොත් ඉන්නවා. බාල අයත් ඉන්නවා. මගේ වයසේ යාළුවොත් ඉන්නවා. ඉතින් ඩිජිටල් මාකටිං කියන්නේ ටෝටලි ලර්නින්. හරිද? එච්චරයි. මොකද මගේ ඔයාලගේ අතරේ කිසිම ગેප් එකක් නැහැ උගන්නද්දි. ඕන දෙයක් ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. මමත් නොදන්න දේවල් ඔයාලා දන්නවා ඇති. හැම දෙයක්ම නොලෙජ් එක ෂෙයා වෙන එක වෙන්නේ. රයිට්. ගැටලු මොනවා හරි තියෙනවද? එහෙමනම් කරන්න බැරි වෙයි. මොකද ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ එක ෆ්ලෝ එකකට. ඉතින් ඒක මිස් කරලා ගියොත් ඔයාලා අපිට ලර්න් කරන ට්‍රැක් එක පොඩ්ඩක් එළියට යනවා. ඉතින් ෆ්ලෝ එක අනුව තමයි කන්ටෙන්ට් එක ඩෙවලොප් වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි ස්ටඩි කරන්නේ. රයිට්. තව යාළුවන්ට ගැටලු තියෙද? ඔව්. අනිවාර්යයෙන්ම ඩීටේල්ස් ඔක්කොම ෆීස් සහ ගෙවන්න පුළුවන් ඔප්ෂන්ස් account details ඒ දේවල් මේ සෙෂන් එකෙන් පස්සේ ඔයාලට group එකේ දානවා. ඒකේ සියලුම දේවල් අන්තර්ගතයි. ඒ ටික follow up කරන්න. ඩිජිටල් මාකටිං ලීඩ් ටු ඒකෙදි ඇත්තටම කිව්වොත් ඔයාලට පාත් එක ඔයාටම ජස්ටිෆයි කරලා වෙනස් කරගන්න පුළුවන්. මොකද ඒ තරම් දුරට එක්ස්පෑන්ඩ් වෙලා තියෙන චින්තක. මොකද හේතුව ඩිජිටල් මාකටිං කියන දේ දැන් මේ දවස්වල මගේ කියන්නේ අනිත් යන ඉන්ස්ටිටියුට් එකේ ක්ලාසස් වලදී ගොඩාක්ම ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ අය ජොයින් වෙනවා. මොකද හේතුව ඒ කියන්නේ වර්ක් කරන කට්ටිය ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ඉන්න අය ඒත් එක්කම ආෆ්ටර් A level O level වගේ නංගිල මල්ල. මොකද හේතුව හැම වෙලාවෙම දැන් හැම දෙයක්ම ඩිජිටයිස් වෙලා තියෙන්නේ. හැම කම්පැනි එකකින්ම ඔක්කොම ඩිජිටල් ලීඩ්ස් හොයන්නේ. ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වල growth එක වැඩි කරගන්න වෙබ්සයිට්ස් වල SEO optimizations ඒ දේවල්. ඉතින් ඒක නිසා මේකේ ලිමිට් එකක් නැහැ. ඉතින් මට ඒක කියන්නේ එක්ස්ප්ලেইন කරන්න එක පැරාමීටර් එකක් කියලා කියන්න අමාරුයි. ඒ තරම් දුරකට මේක එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා. සෝෂල් මීඩියා මාකටිං නෙවෙයි ඇත්තටම කිව්වොත් අපි කතා කරන්නේ ඕවරෝල් ඩිජිටල් මාකටිං වෙබ් ඩෙවලොප්මන්ට් පාර්ට් එකේදී SEO optimizations ඒත් එක්කම ඇප් ඩෙවලොප්මන්ට් වලදී සෝෂල් මීඩියා වලදී වීඩියෝ මේකින් වලදී කන්ටෙන්ට් මේකින් වලදී කන්ටෙන්ට් පබ්ලිෂින් වලදී බ්‍රෑන්ඩින් වලදී ඉමේජ් බ්‍රෑන්ඩින් වලදී ඒත් එක්කම ප්‍රොඩක්ට් එක සර්විස් එක බ්‍රෑන්ඩ් ඉමේජ් එකක් විදිහට කොහොමද ජෙනරේට් කරන්නේ මේ වගේ ගොඩාක් එක්ස්පැන්ෂන්ස් වලට යන්න වෙලා තියෙනවා මේ ටූල්ස් එක්ක. ඉතින් සම්පූර්ණයෙන්ම දැන් නිකන් හිතන්න අර මම ගත්ත එක්සැම්පල් එක ගත්තොත් ඉතින් සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන්ස් කියන එක දැන් අවිල්ලා අපි
search engine optimization වල generative engine optimization වලට move වෙලා තියෙන්නේ. ඒකට generative AI results වලට තමයි අපි ගේන්නේ. ඒවට convert කරගන්න සියලු ආයතන බලාගෙන ඉන්නවා. නිකන් හිතන්න දැන් සිංගර් එක අබාස් එක කියලා හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් best washing machine in Sri Lanka කියලා search කරොත් සිංගර් washing machine එක search result එකට ගින්නව ගන්න සිංගර් එක බලන් ඉන්නවා. ඉතින් ඒ වගේ හැම opportunity එකක්ම open වෙලා තියෙනවා digital marketing වලට. අනිත් එක ඔයාලට මේකෙදි තියෙන එකම දේ තමයි ඩිජිටල් මාකටිං හරියට ස්ටඩි කරපු කෙනෙක්ට තමන්ට තමන්ව බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්. මොකද හේතුව අවලි රේට් එකක් යන්නේ. ඇඩ් එකක් සෙටප් කරන එක විතරක් නෙවෙයි ඩිජිටල් කන්සල්ටේෂන්ස් වලදී පැයකට සාමාන්‍යයෙන් $20යි ඉන්ටර්නැෂනල් charge එක. එතකොට ඔයා පැය 6ක් කරෝදී $120ක් ඔයාලට දවසකට earn කරන්න පුළුවන්. ඉතින් ඒක multiply by 20 days එහෙම නැත්නම් 25 days ඔය වගේ අරගෙන ඔයාලට ඔයාගේ career journey එකේ growth එක build කරගන්න පුළුවන් self ඔයාව product market එකක් විදිහට අරගෙන ඇවිල්ලා. ඉතින් මේ වගේ ඕන තරම් opportunities තියෙනවා Fiverr එකට ගිහිල්ලා බලන්න කොහොමද කියලා ඒ සියලුම දේවල්. ඉතින් digital certificate එකක් මම දෙන්නේ. මොකද හේතුව ඔයාලා හැබැයි certificate එක හැමෝටම දෙන්නේ නැහැ. මතක තියාගන්න මේ හරියටම course එක fully complete කරන අයට විතරයි certificate එක දෙන්නේ. 3 months full complete කරන්න ඕන. ඒක digital certification එකක් මම ඔයාලට දෙනවා. right. තව මොනවද තියෙන්නේ? right okay එහෙනම් මම හිතන්නේ අපි අද ගොඩක් දේවල් සෙෂන් එකේදී කතා කරා සෙෂන් එක සම්බන්ධව ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න හැබැයි මම හිතන්නේ WhatsApp group එක limited තියෙන chat කරන්න පුළුවන් admin ලට විතරක් මම හිතන්නේ platforms වල gigs ranking කරගන්න පුළුවන්ද ඔව් අනිවාර්යයෙන්ම චින්තක මොකද හේතුව දැන් අපි ගොඩක් කාලට කරන්නේ නැති දෙයක් social media through Fiverr Upwork වගේ ඒවායි link අපි advertise කරන්නේ නැහැ මොකද account එකට බලපාන නිසා හැබැයි ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කරද්දී අපි හිතමු Facebook පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් කරලා තියෙනවා ගොඩක් අය කරන්නේ එහෙමයි කියන්නේ Fiverr Upwork කරන යාළුවෝ මාත් එක්ක join වෙලා දැන් එයාලා මාකට් කරන්නේ මේ විදිහට ඉතින් Fiverr Upwork කරන product එක ඔයා onboard කරගන්නවා Facebook page එකක Instagram එකක සහ LinkedIn වෙනම biz page එකක ඉතින් මේ තුන හරියට ඔයා contribute කරොත් gigs දානවා වගේම ඔයා කරන recent projects මොනවද past projects මොනවද මේ දේවල් ඔක්කොම ඔයා අප්ලෝඩ් කරලා තියාගත්තට පස්සේ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක එයා ඩිජිටලි ඇඩ්වර්ටයිස් කරනවා කැනඩා වලට නිව්සීලන්ත වලට US ඔය වගේ countries බලලා හරියටම නැරෝ කරලා. එතකොට සාමාන්‍ය ප්‍රොෆයිල් එක බැලුවට පස්සේ රෙෆරන්ස් එක විදියට ඔයාට Fiverr ප්‍රොෆයිල් එක Upwork ප්‍රොෆයිල් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් කට්ටිය වරද්දගෙන තියෙන්නේ Fiverr gig එකක් දැම්ම post link එක අරගෙන ඇවිල්ලා profile link එක අරන් ඇවිල්ලා Facebook ad එකක් දාන්න. ඒක කරන්න එපා. කෙලින්ම ඔයාගේ බෑන් වෙනවා account එක Facebook ad එක සහ සියලුම දේ. මොකද ඔකම කරන්න ගිහිල්ලා තමයි drop shipping වලදී. ඒ කියන්නේ නිකන් හිතන්න මේ eBay drop shipping අලි එකෙන් අරගෙන eBay එකේ place කරලා eBay link එක Facebook වල advertise කරන්න ගියා. Etsy එක නැති වුණා. ඒ වගේ ගොඩක් දේවල් අපිට අපේ පොඩ්ඩක් මිස් කරගත්ත දෙයක්. ඉතින් ඒක හරියට අපි setup කරගන්න ඕනේ. ඇතුලේ රෑන්ක් කරගන්න පුළුවන්. ඒ කිව්වේ gig එක first page වලට ගෙන්නව ගන්න. gig එක first page වලට ගන්න Fiverr වලදී මේ options වලට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද paid option එයාලා වෙනමම දීලා තියෙන platform එක ඇතුලේ. මොකද අපිට physically gig එක ඇතුලේ optimizations on page off page කරන්න බෑ. ඉතින් ඒක අපිට අවාසියක්. හැබැයි අපිට pricing වලින් payment වලින් Fiverr throughම advertise කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අපිට physically අපිට development part එකක් දෙන්නේ නැති නිසා මේ off page on page SEO include කරන්න බෑ gig වලට. ඒක අපිට පොඩි ප්‍රශ්නයක්. ඒ කියන්නේ freelancers ලට ප්‍රශ්නයක්. මොකද අපි කොච්චර මේ කතා කරත් private place එකක් විතරයි අපිට optimize කරන්න පුළුවන්. very own platform එකක් විතරයි. අපිට Fiverr Upwork වලදී ඒ opportunity එක යාලා දීලා නැහැ. මොකද යාලා ඒක payment එකක් collect කරගන්න නිසා. medical related content වලට AdSense ගන්න guide කරනවා. medical related content ආයුර්වේදික products වගේද? product category එක චුට්ටක් කියන්න පුළුවන්ද? medical related content කිව්වම videosද නැත්නම් blog postද?
බ්ලොග් පෝස්ට් ගැටලුවක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඔයාලට ගන්න පුළුවන්. AdSense account එක තියෙනවා නම් AI relate කරගත්ත දැන් මගේ එකක් යනවා daily health tips කියලා. ඉතින් ඒකෙදි සම්පූර්ණයෙන් medical products and products නෙවෙයි අත්‍තරම විදිහින් blog articles. ඉතින් මේ දේවල් AdSense supportive. client කෙනෙක්ගේ website එක scan කරලා ඒක report එකක් client දෙන්න පුළුවන්. ඔව් SEM rush. මම කිව්වේ මෙන්න මේක. SEM rush කියන්නේ. මේකේ ඔයාලට register වෙන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම report එක ගන්න පුළුවන්. මේ තියෙන හැම category එකක්ම keyword research එකක් කරලා link building කරලා site audit එකක් කරලා සම්පූර්ණයෙන්ම දෙන්න පුළුවන්. SEM rush. right. තව මොනවද ගැටලු තියෙන්නේ? කරන වෙනත් ආයතනයක course එක මම කරලා වෙනස් වෙනවා. ඔව් මේ කරුණ කියන්නේ අපි අලුත්ම platforms ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මීට මාස 3කට කලින් තිබ්බ දේවල් නෙවෙයි. දැන් අලුතෙන්ම අප්ඩේට් වෙලා තියෙන්නේ. ඒකයි මේ content එක යන්නේ. මොකද සම්පූර්ණයෙන්ම AI base කරගෙන search engine optimization ඒ දේවල්. ඉතින් අලුත් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම content එක. Thank you. right. තව මොනවද ගැටලු තියෙන්නේ? right. okay. මං හිතන්නේ හැමෝටම clear ඇති. Thank you very much open day එකත් එක්ක join වුණාට පස්සේ thank you for the today's session looking forward to join. right. thank you චින්දක අනිවාර්යයෙන්ම sure. එතකොට අපි අද මේ කතා කරපු දේවල් මම රෙකෝඩින් එක තව ටිකකින් cloud එකෙන් release කරලා දෙන්නම්. e-house through ඔයාලට ලැබෙවි රෙකෝඩින් link එක. ඒත් එක්කම account details සියලුම දේවල් ඔයාලට දාවි. ඒ දේවල් ඔක්කොම follow up කරලා අපි join වෙමු. thank you very much Munit. thank you thank you අපි join වෙමු 28 වෙනි සෙනසුරාදා හවස 7:30ට A to Z අපි digital marketing කතා කරලා study කරන්න. right okay එහෙනම් අපි මෙතනින් session එක නතර කරමු. thank you very much හැමෝටම good night. recording link එකයි descriptions ටිකයි group එකේ දාන්න. හැමෝටම සුබ රාත්‍රියක්. thank you very much.